මේ ඩිස්කෂන් එකේදී අපි ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ quantitative research study එකක data analysis chapter එක ලියන විදිහේ very basic explanation එකක් guidance එකක් දෙන්න. මේ explanation එක මං හිතනවා ගොඩාක් කියන්නේ හොඳටම sufficient කියලා undergraduate and masters level thesis එකක data analysis එක ලියන්න. හැබැයි මේක PMphil PhD DBA වගේ level එකක study එකකදී නම් මේ basic guidelines ප්‍රමාණවත් වුණාට ඊට එහා තැනකට යන්න වෙනවා ඒ ස්ටඩි එකේ මොඩල් එක සහ ඇඩ්‍රස් කරන ඩෙප්ත් එක අනුව. එතකොට එක එක ටීස් වල එක ඉන්ස්ටිටියුෂන්ස් වල තීසිස් එකේ චැප්ටර්ස් ස්ට්‍රක්චර් කරන්න කියලා දීලා තියෙන විදිය අනුව මේක තීසිස් එකේ චැප්ටර් 4 එක වෙන්නත් පුළුවන් නැත්නම් 5 එක වෙන්නත් පුළුවන්. Whatever it is, මේ chapter එක data analysis chapter එක. එතකොට මේ chapter එක data analysis and results කියලා name කරන්නත් පුළුවන් කෙනෙකුට නැත්නම් just data analysis කියලා විතරක් තියන්නත් පුළුවන්. එතකොට මේ chapter එකටත් අනිත් chapter research එකක ඕනම අනිත් chapter එකකට වගේම introduction එකක් ලියලා තමයි මේ chapter එකත් start කරන්න ඕනේ. එතකොට මෙතනදිත් introduction එක අපි දෙන්නේ reader ට එහෙම නැත්නම් examiner ට මේ chapter එක ගැන. එතකොට මේ chapter එක ඇතුලේ reader ට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එක තමයි අපි introduction එකේදී කතා කරන්නේ. එතකොට example එකක් විදියට පෙන්වුවොතින් දැන් මෙන්න මේ data analysis sample chapter එකේදී මේ author කියනවා මේක තමයි මේ study එකේ data analysis and results chapter එක. එතකොට මේක quantitative study එකක් නිසා statistical data analysis statistical tools use කරගෙන කරපු data analysis process එක කරපු විදිය සහ use කරපු tools සහ derive කරපු results මේ chapter එකේදී present කරනවා කියලා. එතකොට අපි කලින් questionnaire එකක් develop කරලා data collect කරලා ඒ collect කරපු data analysis software එකකට ඒ කියන්නේ Microsoft Excel හරි SPSS හරි කියන software එකකට enter කරගෙන තියෙන්නේ ඒ enter කරගත්තු data ටික analyze කරගත්තු විදිය තමයි මේ chapter එකේදී අපි discuss කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ chapter එකේදීම මේ section එකේදීම අපිට කියන්න පුළුවන් අපි මේ data ටික Google sheet එකකටද collect කරේ නැත්නම් අපි manually ද enter කරේ කියලා mention කරලා එහෙම නැත්නම් අපි Google sheet එකකට enter කරලා ඒක Microsoft Excel sheet එකක් විදියට download කරගත්තා නම් ඒක Microsoft Excel වලින් SPSS වලට import කරගන්නත් පුළුවන්. එතකොට ඒ import කරගත්තු විදිය import කරගත්තු බව මේකේ සඳහන් කරන්න පුළුවන්.
සහ ඉම්පෝර්ට් කරගන්න විදිය ගැන ඔයගලන්ට වීඩියෝස් YouTube එකේ ඕන තරම් available තියෙනවා. එතකොට ඔයගලන්ට පුළුවන් how to import Excel sheet, data sheet to SPSS වගේ search එකක් run කරලා වීඩියෝස් ටිකක් බලාගෙන ඒ steps ටික follow කරන්න. එතකොට ඊට පස්සේ introduction එකේදී ඕගොල්ලෝ mention කරන්න ඕන readerට. එතකොට ඕගොල්ලෝ ඉස්සෙල්ලම අර මම කලින් කිව්වා වගේ data collect කරපු විදිය සහ Tamanට ලැබිච්ච response rate එක ගැන explain කරනවා කියලා. ඊළඟට කියන්න ඕන තමන් data enter කරපු විදිය ගැන explain කරනවා කියලා. එතකොට අපි data enter කරපු විදිය ගැන explain කරන හින්දා වෙනම section එකකින් අපි data export කරපු විස්තරේ introduction එකේ ලොකුවට කියන්න ඕන නෑ. export කරා හරි manually enter කරා හරි whatever ඒක කියන්න අවශ්‍ය නැහැ. ඒක අපිට කියන්න පුළුවන් data SPSS වලට enter කරගත්තු විදිය අපි ඊළඟට explain කරනවා. ඊට පස්සේ data enter කරපු විදිය explain කරලා ඊළඟට කියන්න ඕන initially අපි කලේ ඒ enter කරපු data screen කරපු එක. එතකොට ඒ screening යටතේ අපි entry accuracy ensure කරගත්තා. ඒ වගේම අපිට missing data තිබ්බනම් ඒවට අපි කොහොමද treat කරේ කියන එක. missing data analysis කියනවට වඩා මං හිතන්නේ අපිට missing data treatment කියන word එක මෙතනට වඩාත් සුදුසුයි. ඊළඟට අපිට outliers වගේ තියෙනවා නම් ඒ outliers අයින් කරපු විදිය ගැන reviewing irrational data කියන section එකේ යටතේ අපිට explain කරන්න පුළුවන්. ඊළඟට අපි කියනවා අපි normality assess කරපු විදිය අපි explain කරනවා කියලා. ඊළඟට linearity assess කරපු විදිය අපි explain කරනවා කියලා. එතකොට මේ ටික කරාට පස්සේ තියෙන data ඒ කියන්නේ irrational data තිබ්බනම් outliers තිබ්බනම් ඒ cases අයින් කරලා normality and linearity ensure කරගත්තට පස්සේ ඉතුරු වෙච්ච data set එකේ ඊළඟට අපි sample characteristics explain කරනවා කියලා කියනවා. ඊළඟට අපි descriptive statistics calculate කරලා ඒ descriptive statistics table එකකින් පෙන්නනවා කියලා කියනවා. ඊට පස්සේ අපි යනවා කියලා කියනවා preliminary analysis වලට. එතකොට preliminary analysis යටතේ මේ level එකේදී මගේ නම් අදහස reliability test එකයි. ඒ කියන්නේ reliability analysis එකයි, multi collinearity assessment එකයි, correlation assessment එකයි කරාම ඇති කියන එක. එතකොට සාමාන්‍යයෙන් මම emphasize කරන්නේ නැහැ validity test කරන්න කියලා මේ level එකට. මොකද අපි previously validated well accepted standard measures use කරන නිසා. හැබැයි ඕගොල්ලන්ට validity test කරන්න තහනමක් නැහැ සහ test කරොත් වැරදි නෑ. හැබැයි මෙතනදී අපි well accepted validated standard scales නිසා use කරන්නේ මම suggest කරන්නේ කරනවා නම් exploratory factor analysis එකක් නොකර confirmatory factor analysis එකක් එහෙම නැත්නම් CFA එකක් කරන්න කියලා. එතනදී exploratory factor analysis එකක් ඉගෙන ගන්න නිකන් ජොලියට වගේ කරාට ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක report කරා කියලා ඔයාගේ research එකට value එකක් එන්නේ නෑ. ඒ වෙනුවට confirmatory factor analysis එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් structural equation modeling use කරනවා නම් measurement model assessment එක කරන්න.
ඊට පස්සේ එතකොට preliminary analysis යටතේ reliability analysis, multi-collinearity assessment and correlation assessment කරලා ඊට පස්සේ යන්න අපි කියනවා hypothesis testing වලට. එතකොට අපි එතනදී අපිට hypothesis test කරපු ටෙක්නික් එක සහ අපි direct relationships, mediating relationships and moderating relationships assess කරපු විදිය explain කරනවා කියලා කියනවා. එතකොට ඊට පස්සේ අපි summary එකක් present කරලා මේ chapter එක ඉවර කරනවා කියලා කියනවා. එතකොට ওই ටික තමයි අපි introduction එකේදී සඳහන් කරන්නේ. හරි මැඩම්. ඊළඟට අපි කතා කරන්නේ දෙවෙනි section එකේදී data collection process එක සහ response rate එක ගැන. එතකොට data collection ගැන data collection procedure එක ගැන අපි brief description එකක් කලින් chapter එකේ කියන්නේ methodology chapter එකේ දීලා තියෙන්නේ. ඒකේ දීලා නැති additional information තියෙනවා නම් අපිට මෙතනදී සඳහන් කරන්න පුළුවන්. හැබැයි අපි මතක තියාගන්න ඕන ඒකත් එක්ක මේකේ information duplicate නොවෙන්න. ඊළඟට අපිට response rate එක ගැන idea එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකත් මෙතනදී සඳහන් කරන්න පුළුවන්. එතකොට මම ඊළඟට පෙන්නන්නම් sample chapters එකක දෙකක වගේ මේ section එක ලියලා තියෙන විදිය. එතකොට ඕගලන්ට data collection section එකේදී කියන්න පුළුවන් කොච්චර කාලයක් ගත වුණාද overall data collection process එකට කියලා. ඒ වගේම ඕගොල්ලෝ බෙදපු questionnaires ගණන ඕගොල්ලෝ දන්නවනම් විතරක් මේ ගාන බෙදුවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් example එකකට අපි company එකකට නම් බෙදුවේ. අපි directly ගිහිලා hand over කරා නම් එක companies වලට. එහෙම අපිට එහෙම නැත්නම් අපි emails වලින් ගැව්වේ direct එක එක්කෙනාගේ addresses වලට නම් අපි email addresses මෙච්චර ගණනකට questionnaire එක distribute කරා. එහෙම නැත්නම් Google quest form questionnaire එකේ link එක share කරා කියලා බෙදපු ගාන කියන්න පුළුවන්. ඊළඟට කීයක් ලැබුණද කියන එකත් කියන්න පුළුවන්. අපි අනිවාර්යෙන් දන්නවනේ කීයක් ලැබුණද කියලා. එතකොට ඒකත් කියන්න පුළුවන්. හැබැයි අපි social media වල දාලා WhatsApp groups වලින් නම් link එක share කරේ අපි කියන්න ඕනේ අපි මේ chapter 3 වලත් mention කරා වගේ එහෙම mention කරලා තියෙනවා නම් අපි LinkedIn, Facebook, WhatsApp groups through link එක share කරලායි data collect කරේ. ඒක නිසා අපිට බෙදපු ගණන මෙච්චරයි කියලා කියන්න බෑ කියලා කියන්න ඕනේ. ඊට පස්සේ හැබැයි අපිට ලැබිච්ච ගණන අපිට කියන්න පුළුවන් කීයද කියලා. ඒක කොයි method එකකට question එක distribute කරත් කියන්න පුළුවන් absolute number එකක් විදියට. ඊට පස්සේ අපි බෙදපු ගණනක් දන්නවා නම් අපි collect කරගත්තු ගණනක් දන්නවා නම් අපි ඒක percentage එකක් විදියට calculate අපිට කියන්න පුළුවන් කීයක් අපිට percentage එකක් විදියට අපේ response rate එක කීයද කියලා. එතකොට සාමාන්‍යයෙන් response rates survey questionnaires වල හරි අඩුයි. එතකොට ඕගොල්ලන්ගේ response rate එක ඒකින්ද අඩු value එකක් වුණා කියලා worry වෙන්න දෙයක් නැහැ. ඒතර සාමාන්‍යයෙන් 60% වලට වඩා or 70% වලට වඩා අඩුයි නම් අපි ඒක අඩුයි කියලා සලකලා මේක අඩු වෙන්න හේතු ඒ කියන්නේ මිනිස්සු busy මිනිස්සු දැන්ට ගොඩාක් questionnaires එන හින්දා respond කරන්නේ අපේ culture එකේ හැටියට අපි එච්චරම එහෙම
ඔය වගේ වැඩ සපෝට් කරන්නේ ඔන්න ඔය වගේ ඒ අඩුවෙන්ඩ රීසන්ස් ඕගොල්ලෝ සඳහන් කරන්න ඕන. එහෙම රීසන් සඳහන් කරද්දී ප්‍රීවියස් රිසර්ච් වල ඕ ගැන සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ සෝෂල් සයන්ස් රිසර්ච් වල රෙස්පොන්ස් රේට් සාමාන්‍යයෙන් තියෙන්නේ මේ ගණන්. ඒතර ඔයාගේ එකත් ඒ වගේ තියෙනවා නම් මගේ එකත් එක්ක අලයින් වෙනවා. එහෙම නැත්නම් ජෙනරල් ඒ ගානට වඩා මගේ අඩුයි. එක්ක ඒෂියාවල අඩුයි. ඔය වගේ ලිටරචර් වලිනුත් මේ ස්ටේට්මන්ට්ස් මෙතන අපි කියන ඒවා සපෝට් කරන්න පුළුවන් නම් ඒක අයිඩියල්. ඒ වගේම තමන්ගේ රෙස්පොන්ස් රේට් එක 70%කට වඩා වැඩි නම් සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි හොඳ රෙස්පොන්ස් රේට් එකක් අචීව් කරලා තියෙනවා. එහෙනම් ඒකට කොහොමද අපේ රෙස්පොන්ස් රේට් එක වැඩි වුනේ? අපේ ක්වෙස්චන් එක ෂෝට් හින්දා, අපි ළඟට ගිහින් පුරවගත්තු හින්දා, අපි මොන හරි දන්න අයට කියලා පුරවගත්තු හින්දා ඒ වගේ ඒ රීසන්ස් දුන්නට වැරැද්දක් නැහැ. එතකොට ඔය විදියට තමන්ගේ රෙස්පොන්ස් රේට් එක කීය හරි ලැබුණා නම් කැල්කියුලේට් කරා නම් කරලා ඒ කරපු ලැබිච්ච ගාන අඩුයි නම් අඩු පැත්තට හේතුත් වැඩි නම් වැඩි පැත්තට හේතුත් සඳහන් කරන්න. ඊට පස්සේ කියන්න තමන්ට ලැබිච්ච ක්වෙස්චනර්ස් ඔක්කොගෙම සමහර ඒවා යූස් කරන්න බැරුව අපිට අයින් කරන්න වෙනවා. ඒ කියන්නේ භාගෙට පුරවලා තියෙන්නේ. සමහර සෙක්ෂන් සම්පූර්ණයෙන්ම පුරවලා නැහැ. එක්ක සමහර සෙක්ෂන්ස් වල හරියට අයිටම්ස් දැන් 20ක් තියෙනවා නම් 12ක් විතර තමයි ෆිල් කරලා තියෙන්නේ අනිත් ඒවා බ්ලැන්ක් තියලා. ඒ වගේ ගොඩාක් මිසිං වැලියුස් තියෙනවා. ඔන්න ඔය වගේ හේතු නිසා අපිට ක්වෙස්චනර්ස් අයින් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒක හරිම normal. ඒක ගැන disappoint වෙන්න එපා. That's normal in research. එතකොට මෙච්චරක් අපිට ලැබුණට unfortunately ඒ ලැබිච්ච ගානෙන් මෙච්චරයි අපිට පාවිච්චි කරන්න පුළුවන් උනේ. මෙච්චරක් අපිට අයින් කරන්න වුණා කියලා කියන්න පුළුවන්. එතකොට අයින් කරා නම් අපි කීයක් හරි ඒ අයින් කරපු එකට හේතුත් අපිට සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ අපි කියනවා ඒතර මේකේ ඒ විස්තරේ කතා කරගෙන එක්ස්ප්ලেইন කරලා තියෙනවා. දැන් මේ chapter එකේ ඔයගලන්ට මේ section එකේ පේනවා. බලමු මංගාව තව sample එකක් තියනවද කියලා. නෑ. ඒකේ නෑ. එතකොට මේන්ලිම ඔය ටික තමයි ඔයගොල්ලන්ට data collection and response rate කියන එකේ යටතේ කතා කරන්න තියෙන්නේ. එතකොට අපි ඊළඟ section එකේදී කතා කරන්නේ data entering ගැන. එතකොට මං හිතන්නේ මං කලින් මගේ explanation වලදී කියලා තියෙනවා අපි දැන් introduction එක ලියලා ඉවර කරලා අපිට පුළුවන් ඊළඟ section එකට අපිට යන්න කලින් කියන්න in the next section the data collection process followed and the response rate achieved is explained කියලා ඒ විදියට රීඩට ඊළඟ section එක ගැන පොඩි signal එකක් sign එකක් අපිට දෙන්න පුළුවන්. ඊළඟට ඒ section එක ඉවර වුණාම the next section explains about the data entering process to the data analysis software කියලා අපිට ඊළඟ section එකට signal එකක් දෙන්න පුළුවන්. එතකොට data entering process එක ගැන අපි explain කරද්දී අපි කියන්නේ අපි කොහොමද අපේ data analysis software එකට data enter කළේ කියලා. එතකොට mainly commonly අපි ලංකාවේදී research වලදී ගොඩාක් වෙලාවට data enter කරන්නේ ඉස්සෙල්ලම
SPSS කියන software එකට. එහෙම නැත්නම් statistical package for social sciences කියන software එකට. එතකොට දැනට මං හිතන්නේ ගොඩක් අය අතරේ version 23 වගේ තියෙනවා. ඊට වඩා high versions උත් තියෙන අය ඇති. එතකොට දැන් තමන් use කරේ මොන software එකද data enter කරන්න කියන එක පැහැදිලිව කියන්න ඕන. ඊළඟට ඒකේ මොන version එකද කියලාත් කියන්න ඕන. ඊළඟට ඔයගොල්ලෝ manually නම් questionnaires collect කරේ අර data collection section එකේදී අපි ඒක කියනවනේ. එතකොට එහෙනම් අපි data enter කරේ manually කියන එක කියන්න ඕන. එතකොට එතනදී manually data enter කරද්දී තමන් enter කරන්නත් පුළුවන්. නැත්නම් තමන්ට research assistant කෙනෙකුට pay කරලා එයාට කියලා data enter කරවන්නත් පුළුවන්. ඊළඟට data enter කරාට පස්සේ ඒ data අපි එහෙම නැත්නම් අපිට පුළුවන් Google form එකකට නම් අපි data collect කරේ question එකේ ඒක Google sheet එකකට load වෙන්න අරින්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒ Google sheet එක Microsoft Excel sheet එකක් විදියට download කරගන්න. ඊට පස්සේ අපි ඒක SPSS වලට import කරගන්නවා. ඊට පස්සේ එතකොට data enter කරද්දී අපි කීයක් data enter කරාද කියන එක අපි explain කරන්න ඕනේ. කියන්නේ අපි සඳහන් කරන්න ඕන. එතකොට මම දැන් පෙන්නන්නම් chapter එක sample data enter කරපු විදිය ගැන. ඒ කියන්නේ data entering section එක ගැන ලියලා තියෙන sample එකක්. එතකොට දැන් මේ chapter එකේ කියලා තියෙනවා එයා enter කරේ SPSS එකට තමයි data enter කළේ කියන එක. එතකොට questionnaire එකේ තියෙන විදියට questionnaire එකේ තියෙන data questionnaire එකේ තියෙන codings use කරගෙනම enter කරා කියලා මේකේ කියනවා. ඊළඟට demographic information වලට questionnaire එකේ අපි coding usually කරලා නැති අවස්ථාවලදී අපිට ඒවට data collect කරාට පස්සේ ඒ ටිකට codes හදාගන්න වෙනවා. එතකොට ඒකෙදි කොහොමද අපි data enter කරේ කියන එක ගැන detailed explanation එකක් අපි මෙතනදී දෙනවා. ඒ වගේම අපි කියනවා questionnaire එක අපි අපේ thesis එකේ attachment එකක් එහෙම නැත්නම් appendix එකක් විදියට දානවා කියලා. ඊළඟට ඊට පස්සේ අපිට පුළුවන් මේ විදියට අපේ measurement scales අපි කොහොමද consider කරේ items කීයක් තිබුණද වගේ summary explanation එකක් ඕන නම් analysis ඒ කියන්නේ මෙතන table එකක් විදියට පෙන්නන්න. මේ ලියපු එක sample chapter එකක්. තව chapter එකක් පෙන්නන්නම්. දැන් මේකේ කියලා තියෙනවා data enter කරද්දී SPSS එකට enter කරද්දී data code කළේ කොහොමද සහ data editor view එකේදී කොහොමද ඒක enter කළේ කියලා. ඊළඟට මම පෙන්නන්නම් SPSS data sheet එකක අපි Google sheet එකකින් data import කරගන්නේ නැතුව අපි Excel sheet එකකට data import කරන enter කරලා ඒක import කරගන්නේ නැතුව manually අපි SPSS එකට enter කරා නම් කොහොමද enter කරන්නේ කියලා. දැන් එතනදී අපි හැම questionnaire එකක්ම ඉස්සෙල්ලම පෑනකින් උඩින් number කරගන්න ඕන. ඒක අපිට questionnaire එක distribute කරන්න කලින්ම questionnaire එක උඩ number එකක් හරි මොකක් හරි identification code එකක් print කරලා දෙන්නත් පුළුවන්. නැත්නම් අතින් ලියලම distribute කරන්නත් පුළුවන්. එහෙම කරලා නැත්නම් collect කරගත්තට පස්සේ හරි අපි ඒක enter කරන්න ඕන.
එතකොට අපි ඒ නම්බර් එකෙන් තමයි questionnaires වලට refer කරන්නේ. එතකොට දැන් මෙතන තියෙනවා ඔයගලන්ට පේනවා මේ data view එකේ 1 2 3 4 කියලා numbers පහළට. ඒතර ඒ තමයි questionnaire එකේ numbers. එතකොට දැන් example එකක් විදිහට මේකේ 158ක් එන්ටර් වෙලා තියනවා කියන්නේ මේ authorට හම්බ වෙලා තියෙන්නේ මේ study එකේ questionnaires 158යි. ඒතර ආයි මේකේ දැන් මෙහෙම දාලා තිබ්බට case ID කියලා ඇත්තටම column එකක් දාන්න අවශ්‍ය නැහැ. ඒතර අපිට කෙලින්ම variable view එකේ කියන අපේ questionnaire එකේ variables වලින්ම data enter කරන්න පටන් ගන්න පුළුවන්. එතනදී අපි name කියන තැන දාන්නේ questionnaire එකේ යම්කිසි variable එකකට අදාළ එක් item එකේ data. දැන් මේ study එක ගත්තොත් මේ data sheet එක ගත්තොත් ඔයගලන්ට පෙනෙයි මේකේ GL කියලා variable එකක් තියෙනවා, TL කියලා variable එකක් තියෙනවා, PE කියලා variable එකක් තියෙනවා, SSF කියලා variable එකක් තියෙනවා, FSF කියලා variable එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන පහළට demographic information තියෙනවා. එතකොට අපි එක variable එකක් දැන් GL කියන variable එකේ ඔක්කොම items වල data එක ළඟ තමයි enter කරන්නේ. ඊට පස්සේ තමයි ඊළඟට TL කියන එකට යන්නේ. ඊළඟට දැන් ඊළඟ variable එක ඊට පස්සේ. ඔය විදිහට තමයි අපි enter කරන්නේ. එතනදී අපිට කැමති item order එකකට ඒ කියන්නේ දැන් සමහර වෙලාවට 1 2 3 4 5 කියලා. එහෙම නැත්නම් එක dimension එකකට අයිති items එක ළඟට එන විදියට අපිට ඒ වගේ analyze කරන්න පහසු වෙන විදියකට අපිට මේකෙදි enter කරගන්න පුළුවන්. එතකොට අපි calculation වලට ගන්න සියලුම variables වල type එක අපි numeric කියලා තමයි select කරන්නේ. ඊළඟට අපි width එක එච්චරම ලොකුවට consider කරන්නේ සාමාන්‍යයෙන් අපි decimal points දෙකක් වගේ consider කරන හින්දා අපිට width එක 4 කියලා අපි දානවා. ඊළඟට usually අපි data sheet එකේ decimal points හැම වෙලේම දෙකක් තමයි maintain කරන්නේ. හින්දා මෙතනින් අපි decimal points 2 කියලා select කරනවා. එතකොට ඔයගලන්ට පෙනෙයි මේ data view එකේ හැම variable එකක්ම තියෙන්නේ දශම ස්ථාන දෙකකට. නැත්තම් බිඳුවයි කියලා පෙන්නනවා. ඊළඟට අපිට මේ questionnaire එකට label එකක් දෙන්න පුළුවන්. ඒතර label එකේදී සමහරු variable එකේ නම. එහෙම නැත්නම් dimension එකේ නම. එහෙම නැත්නම් කෙලින්ම item එක වගේ Tamanට කැමති ඕනම එකක් මෙතනදී දාන්න පුළුවන්. ඊට පස්සේ අපි questionnaire එකේ values ටික මෙතන feed කරනවා. දැන් මේකේ 7 point Likert scale එකක් නිසා තිබිලා තියෙන්නේ. ඒ ටික අපි මේ විදියට feed කරලා තියෙනවා. එතකොට අපි ඉස්සෙල්ලම value එක දානවා 1 කියලා මෙතන. ඊට පස්සේ label එක දැන් මෙතන 7ක් දාලානේ තියෙන. ඒතර මම තව 8 කියලා එකක් දාලා පෙන්නන්නම්. ඒකේ අපි දාමු value එක 8 very strongly agree කියලා අපි හිතමු. එහෙනම් ඒක මෙතන type කරලා add කිව්වහම ඔයාලට පේනවා මේක යට 8 කියලා ඒ value එක add වෙනවා. එතකොට ඒ විදිහට එකින් එක add කරලා තමයි මේ values හතම මේකට add කරගෙන තියෙන්නේ. එතකොට මේ විදිහට හැම variable එක Likert points ගානේ enter කරගන්න ඕන. එතකොට ඔයගලන්ගේ questionnaire එකේ සමහර විට තියෙන්න පුළුවන් ඔක්කොම variable 7 point Likert scale එකකින් measure කරපු. සමහර scholars කියනවා තමන්ගේ research එකේ ඔක්කොම variables කියන්නේ එකම Likert scale එකකින් measure වෙන්න ඕන කියලා. ඒ කියන්නේ ඔක්කොම variable 7 point නම් 7 point Likert scale එකකින් ඕන කියලා. එහෙම නැත්නම් analysis එකේ results වල issues එනවා කියලා. තව ස්කොලර්ස්ලා කියනවා එහෙම ඇනලිසිස් එකේ ඉෂුස් එන්නේ නැහැ. නමුත් කන්සිස්ටන්සි එක මේන්ටේන් කරන්න
එහෙම කරන්න ඕන කියලා. හැබැයි තවත් ස්කොලර්ස්ලා කියනවා එහෙම අවශ්‍ය නැහැ. ඔරිජිනලි අපි ගත්ත ස්කේල් එක ඩෙවලොප් කරපු ඔරිජිනල් ඔථර්ස්ලා යූස් කරලා තියෙන්නේ 7 point ස්කේල් එකක් නම් 7 point ස්කේල් එකක් යූස් කරන්න. ඒගොල්ලෝ 5 point ස්කේල් එකක් නම් යූස් කරලා තියෙන්නේ 5 point ස්කේල් එකක් යූස් කරන්න. එකම ක්වෙස්චනර් එකේ එක එක variables වලට එක එක ලිකට් points ගණන් තිබ්බට කමක් නෑ කියලා. හැබැයි එකම variable එක උදාහරණයක් විදියට අපේ රිසර්ච් එකේ තියෙනවා පළවෙනි variable එක global leadership. එතකොට ඒ variable එකේ ඔක්කොම items measure වෙන්න ඕන 7 point ලිකට් scale එක. ඊළඟට අපේ රිසර්ච් එකේ දෙවෙනි variable එක transformational leadership නම් ඒක 7 point නැතුව 5 point scale එකක measure වුණා කියලා වැරැද්දක් නෑ කියලා. ඒක නිසා මේ තුනටම يعني මේ අදහස් තුනම තියෙන නිසා අපි මොකක් හරි අපි ස්ටඩි එකේදී ෆලෝ කරපු අදහස ෆලෝ කරලා ඒකට සපෝට් වෙන රෙෆරන්සස් අපි සයිට් කරන්න ඕන. ඒ කියන්නේ අපි ඔක්කොම 7 තමයි පාවිච්චි කරේ. මේ ස්කොලර්ස්ලා කරලා තියෙන විදියට. එහෙම නැත්නම් අපි කන්සිස්ටන්සි තියාගන්න 5ක් පාවිච්චි කරපුවත් 7කට හදලා ඔක්කොම 7කට තමයි පාවිච්චි කරේ. නැත්නම් මේ ස්කොලර්ස්ලා කියන විදියට අපි 5ක් තියෙන ඒවා 5ටත් 7ක් තියෙන ඒවා 7ටත් පාවිච්චි කරා කියලා. හැබැයි මේ ඩිසිෂන් එක අපි ගන්නෙ මෙතනදී නෙමෙයි අපි ක්වෙස්චනර් එක හදන පොයින්ට් එකේදී. කින්ද ඇත්තටම මෙතනට ඒක ඩිරෙක්ට්ලි අදාළ වෙන්නේ නැහැ. ඊළඟට අපි demographic information enter කරද්දී ඒකේ තිබ්බ points ටික තමයි මෙතන values ටික තමයි code එක තමයි දාන්නේ. ඒතර එතනදී අර strongly agree disagree කියලා නෙමෙයි මෙන්න මේ විදිහට age එක කොහොමද categorize වෙන්නේ. නැත්නම් gender එක කොහොමද categorize වෙන්නේ කියන එක අනුව තමයි values decide වෙන්නේ. ඊළඟට මෙතන missing කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ questionnaires වල යම් variables වලට එහෙම නැත්නම් ඒ කියන්නේ variables වලට අදාළ items වලට missing value එකක් තියෙනවා නම් අපි identify කරගන්නවා මේ වගේ මොකක් හරි number එකක් අපි missing values තියෙන ඒවට ඒක තමයි enter කරන්නේ කියලා. එතනින් එහාට මේ columns කියන එක නම් ඔටෝ සෙට් වෙන ගාන තියෙන්න අරින්න අපි ඒක ගැන worry වෙන්න ඕනේ. ඊළඟට alignment එකත් Tamanට ඇහැට convenient alignment එකක් තියාගන්න. දැන් ඔයගලන්ට පේනේ මේකේ center දාලා තියෙන්නේ මේවට මෙතන පළවෙනි එක left. එතකොට data view එකට ගියාම ඔයගලන්ට පේනවා මේ case id කියන variable එකේ number එක left එකේ තියෙන්නේ අනිත් ඔක්කොම center වෙලා තියෙන්නේ. ඒතර ඔයගලන්ට ඇහැට convenient ඒ විදිහට නම් එහෙම තියන්න. නැත්තම් left on නම් මේ විදිහට left තියන්න ඒක Tamanට convenient විදියක්. සාමාන්‍යයෙන් මම කරන්නේ case id වගේ මොකක් හරි analysis එකට use කරන්නේ නැති values තියෙනවා නම් ඒවා left කරලා තියෙනවා main variables වල items වලට අදාළව enter කරන data center කරලා තියෙනවා ඊට පස්සේ demographic information සමහරක් වෙලාවට මම right align කරලා ඒ වගේ අපිට පහසුවෙන් identify කරන්න පුළුවන් විදියකට දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන රෝල් එක බොහෝ වෙලාවට ඉන්පුට් වැටිලා තියෙන්නේ. ඒක එහෙමම තියෙන්න ආරින්න. ඒක ගැන ඔයගොල්ලෝ මුකුත් කරන්න යන්න අවශ්‍ය නැහැ. ඊළඟට measure කියන එකේදී ඔයගොල්ලෝ මේක මොන scale ද nominal ද ordinal ද කියන එක select කරලා තියෙන එක වැදගත්. එතනදී ලිකට් point scale එකකින් ගත්ත values නම් ඒවා ඔක්කොටම එන්නේ scale කියලා. ඊට පස්සේ අනිත් දැන් age වගේ ඒවා ordinal, gender වගේ ඒවා nominal ඒ විදිහට ඒ variable types වලින් identify කරලා තියාගන්න පුළුවන්. එතකොට ඔය විදිහට අපි variable view එකේ enter කරාම අපිට data sheet එක ඕන විදිහට හැදිලා තියෙනවා. ඊට පස්සේ අපිට මේ columns වලට data enter කරන්න පුළුවන්.
අපි Excel එකේ export කරා නම් Excel එකෙන් ගත්තා නම් මේ data ටික මේ විදියට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපිට variable view එකකින් උඩ headings and අනිත් details adjust කරලා හදාගන්න පුළුවන්. SPSS එකට data enter කරන විදිය සහ SPSS එකට Excel වගේ softwares වලින් data import කරගන්න විදිය කියන දෙකටම වෙන වෙනම ඕන තරම් detailed videos YouTube එකේ තියෙනවා. කින්ද ඔයගලන්ට ඒවා බලලා තවදුරටත් මෙතන අපහැදිලි තැනක් තිබ්බනම් data analysis එකේ SPSS එකට data include කරගන්න විදිය ගැන idea එකක් ගන්න පුළුවන්. එතකොට ඔය විදියට තමයි ඕගොල්ලෝගේ රිසර්ච් එකේ data analysis chapter එකේ data entering කියන section එක අපි ලියන්නේ. ඊළඟට අපිට පුළුවන් අපේ ඊළඟ section එක ගැන explain කරන්න. එතකොට ඊළඟ section එක තමයි data screening කියලා කියන්නේ. එතකොට අපි ඊළඟට data screening කියලා section එකේදී මොනවාද අපි කරේ කියලා explain කරන්න ඕන. එතනදී අපිට පුළුවන් reader explain කරන්න ඊළඟට තියෙන්නේ data screening section එකය. ඒ section එකේදී අපි අපේ data ටික initially analysis එකේ ඉස්සරහට යන්න කලින් අපි data ටික clean කරන්න මොනවාද ගත්ත measures කියන එක කියන්න. ඒ යටතේ අපි entry accuracy ensure කරා ඊළඟට අපි missing data වලට treat කරපු විදිය සහ normality linearity assess කරපු විදිය ගැන explain කරනවා කියලා කියනවා. එතකොට මේ විදියට data screening යටතේ අපි කතා කරනවා කියලා කියනවා. ඊට පස්සේ යටතේ first section එක විදියට කියන්නේ ensuring entry accuracy කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් questionnaire එකකදී research එකකදී questionnaire එකක items ගණනාවක් තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට 75ක් විතර all together items එක questionnaire එකක තියෙන්න පුළුවන්. ඒ වගේම ඒ items ටික තියෙන questionnaires අපි 350ක් විතර enter කරනවා වෙන්න පුළුවන්. එතකොට අපි Google sheet එකකට enter කරලා, කියන්නේ Google form එකකින් data collect කරලා Google sheet එකකට අරගෙන ඒක Excel වලින් directly import කරා නම් අපිට ආයි අමුතුවෙන් entry accuracy ensure කරන්න දෙයක් නැහැ. respondent enter කරපු value එකම අපේ SPSS එකට ලැබිලා තියෙන්නේ. එතකොට අපි කියන්න ඕනේ අපිට අලුතෙන් අමුතුවෙන් entry accuracy ensure කරන්න දෙයක් තිබුණේ නැහැ. මොකද අපි Google form එකකින් තමයි questionnaire එක share කරේ. ඒ ටික Excel එකකට load උනේ. ඊට පස්සේ අපි ඒ Google sheet එක Excel එකක් විදියට download කරලා SPSS වලට import කරගත්තා කියලා. හැබැයි අපි manually enter කරා නම් අපේ අතින් වැරදි සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒක නිසා අපිට පුළුවන් ඕනේ නම් තව research assistant කෙනෙකුට ගාණක් pay කරලා හරි කොහොම හරි දීලා හරියටම ආයි අපි enter කරලා තියෙන data හරිද කියලා double check කරන්න කියලා කියන්නේ. එහෙම නැත්නම් අපිට ආයි 350ක් 400ක් වගේ ගාණක් ආයෙත් අමුතුවෙන් check කර යන්න එක එකින් එකට check කරන්න බැරි හින්දා අපි පොඩි lazy method එකකින් brief check එකක් කරනවා. එතකොට අපි එතනදී මේ එක
අපි SPSS data sheet එකට ගිහිල්ලා ඒකේ data view එකට ගිහිල්ලා අපි analyze කියන menu bar එකේ තියෙන button එක click කරලා ඊට පස්සේ එන drop down menu එකෙන් අපි බලනවා. එතකොට ඒකේ තියෙනවා descriptive stats කියලා item එකක්. ඒක උඩ click කරාම තව menu එකක් drop down menu එකක් එනවා. අපි ඒකෙන් ගන්නවා frequencies කියන එක. ඊට පස්සේ අපේ question එකේ තියෙන සේරම variables අපිට මේ විදියට එක සැරේ select කරන්න පුළුවන් shift key එකයි down arrow එකයි එකට press කරලා. එතකොට ඔය විදියට අපේ question එකේ තියෙන සේරම items ඒ කියන්නේ mainlyම variables වලට අදාළ items දාලා ඕනනම් අපිට demographic information වලට අදාළ items උත් දාන්න බැරි කමක් නැහැ. එහෙම items ටික දාලා අපි ඒ ටික ඉස්සෙල්ලාම select කරලා මේ arrow එක click කරලා ඒ ටික දකුණු පැත්තට තල්ලු කර ගන්න. ඊට පස්සේ අපි මේ display frequency tables කියන එක click කරනවා. ඊට පස්සේ මෙතන statistics කියන එකෙන් අපි කියනවා minimum maximum range කියන values ටික අපිට calculate කරලා දෙන්න කියලා අපි continue කරනවා. ඊට පස්සේ මේ dialog box එකත් okay කරාම SPSS එකේ output window එකේ අපේ question එකට අදාළව අපේ data sheet එකට අදාළව සියලුම variables වලට අපිට උත්තර මේ විදියට ලැබෙනවා. එතකොට ඒකේ තියෙනවා overall අපේ range එක කීයද? minimum කීයද? maximum කීයද? ඊළඟට අපේ strongly agree කීයද? disagree කීයද? ඔය ඔක්කොම තියෙනවා. අපිට පුළුවන් මේ output එක උඩින් පල්ලෙන් බලාගෙන යන්න. එහෙම යද්දී දැන් ඔයගලන්ට පෙනේ මේ statistics කියන එකේ තියෙනවා valid 158යි. හරි. එතකොට missing මේ එක item එකකටවත් නැහැ කියනවා. හැබැයි ඇත්තටම missing තිබිලත් මෙයා බිඳුවයි කියලා දැම්මනම් ඒ කියන්නේ අපි කොහේ හරි වැරදියට enter කරලා එතකොට අපිට ඒ item එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඊළඟට range එක දැන් අපි 7 point Likert scale එකක් නම් range එක 6 වෙන්න ඕන. බොහෝ විට. එතකොට 6 නැතුව මෙතන 9 එක්ක 2 ওই වගේ ඒ කියන්නේ abnormal number එකක් තියෙනවා නම් අපිට indicate වෙනවා අපි enter කරද්දි මොකක් හරි වරද්දගෙන කියලා. එතකොට දැන් මේකෙදි minimum 1 නැතුව 3 විතර ආවනම් අපිට note නේ සාමාන්‍යයෙන් මේකේ කවුරුත් 3ට වඩා අඩු value එකක් mark කරලා තිබුණේ කියලා. එහෙනම් 3 තියෙන එක හරි. හැබැයි 3ට වඩා අඩු values mark කරලා තිබිච්ච තැනකදී 3 කියන එක minimum එක. ඒ කියන්නේ අපේ අතින් මොකක් හරි 1 2 තියෙන ඒවා enter වෙලා නැති upset එකක් තියෙනවා. maximum එක 9 වගේ වැදිලා තියෙනවා නම් එතනත් අවුලක් තියෙනවා. ඒතර ඔය විදියට පොඩි basic overview එකක් අපේ අතින් මොනා හරි වැරදිලාද කියලා හොයාගන්න පුළුවන්. හැබැයි අපේ අතින් මේකෙදි දැන් 7 enter වෙන්න ඕන එකට 6 enter වෙලා නම් එක 3 enter වෙලා නම් ඒ වගේ mistakes නම් මේ විදියට හොයන්න බෑ. එහෙමනම් අපි අර මම කලින් කියපු විදියට කාගේ හරි support එක ගන්න වෙනවා. ආපහු කොනක යන් ඔක්කොම questionnaires ටික A to Z check කරන්න. එතකොට ඔය විදියට තමයි අපි entry accuracy බලන්නේ සහ entry accuracy බලපු විදිය ගැන chapter එකේදී explain කරන්නේ. ඊළඟට missing data treatment. එතකොට මං ඉස්සෙල්ලා කිව්වා වගේ සමහර questionnaires තියෙන්න පුළුවන්. ඒ questionnaires වල සම්පූර්ණ variable එකක් හෝ dimension එකක් නෙමෙයි අතරින් පතර item එකක් දෙකක් respondent fill කරලා නැහැ. එතකොට අන්න ඒ වගේ missing data තියෙන questionnaires අපි ඉවත දාන එක අපරාධේ. ඒ වගේ වෙලාවට අපි කරන්නේ ඒක ඉවත දාන්නේ නැතුව අපි ඒක enter කරනවා අර විදියට missing values
වලට අපි කෝඩ් එකක් දාලා ඊට පස්සේ අපි ඒ values වලට කොහොමද fill කරේ කියන එක decide කරන්න ඕන. එතකොට ඕගොල්ලෝ Google එකේ search කරලා බලන්න missing data වලට treat කරන විදි ගණනාවක් තියෙනවා. එතකොට මම දැන් පෙන්නන්නම් මේ study එකක missing data treat කරලා තියෙන විදිය ලියපු විදියක්. දැන් මේකේ data screening යටතේ data cleaning යටතේ entry accuracy කියන එක ensure කරගත්තු විදිය ගැන detail explain කරලා තියෙනවා. ඊට පස්සේ missing data ගැන explain කරලා තියෙනවා. එතකොට මේකෙදි කියනවා missing data කියන්නේ මොනවාද කියලා ඉස්සෙල්ලාම citation එකක් එක්ක explain කරනවා. ඊට පස්සේ කියනවා එක questionnaire එකකට 115කට වඩා missing values තියෙනවා නම් ඒවා අයින් කරා. එතකොට ඒ අනුව ඉතුරු ටික තමයි පාවිච්චි කරේ කියලා. හැබැයි මේකේ කියනවා ඉතුරු ඒ පාවිච්චි කරපු අය missing data එකක්වත් තිබිලා නැහැ කියලා. ඒතර missing data නොතියෙන්න තමන් ගත්තු මොන හරි steps තියෙනවා නම් ඒවත් අපිට ලියන්න පුළුවන්. ඒ කියන්නේ example එකක් විදිහට age එක කාගේ කවුරු හරි අපෙන් age එක ඇහුවොත් මට දැන් 55යි නම් මම ඒක කියන්න අකමැති වෙන්න පුළුවන්. මට 60යි නම් මම ඒක කියන්න අකමැති වෙන්න පුළුවන්. හැබැයි age එක range එකක් විදිහට ඇහුවොත් 30ත් 40ත් අතර 40ත් 50ත් අතර එතකොට psychological effect එකක් තියෙනවා. අපි එච්චර hesitate කරන්නේ නැහැ age එක කියන්නේ. එතකොට අන්න ඒ විදිහට අපි age එක සඳහන් කරනවා වෙන්න පුළුවන්. කරලා අපිට missing data අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අපේ study එක academic study එකක් ඒකින්ද genuinely මේක fill කරන්න ඒ වගේ එක steps අරන් අපිට missing data අඩු කරගන්න පුළුවන්. එතකොට අපේ missing data අඩු නම් ඒකට මේ හේතු බලපාන්නේ ඇති කියලා ඔයාලා හිතන හේතු ලියන්න පුළුවන්. දැන් මේ study එකේ missing data තිබිලා නැහැ. ඊළඟට බලමු අනිත් study එකේ මේ study එකේ කියනවා missing data වලට 888 කියලා enter කරා. එතකොට ඒක නිසා එහෙම කරලා හැබැයි ඒ items delete කරේ නෑ. ඒවා ignore කරේවට අනිත් ඒවයි values එකතු කරලා ඒන වැල් දැන් හිතන්නකෝ යම් කිසි variable එකකට items dimension එකකට items 5ක් තියෙනවා. තුන්වෙනි item එක තමයි missing. එහෙනම් 1 2 4 5යි values එකතු කරලා 4ෙන් බෙදලා එන average value එක අතන්ට අපිට feed කරන්න පුළුවන්. ඔය විදිහට missing data treat කරන්න පුළුවන් methods තියෙනවා. අන්නේ methods වලින් ඔයගලන්ට ඉන්ටර්නෙට් එකේ search කරලා මොන හරි methods බලලා තමන්ට convenient සහ තමන්ට relevant method එකකින් missing data treat කරලා ඒ විදිහටයි තමන් missing data වලට treat කරේ කියලා explain කරන්න පුළුවන්. ඊළඟට මම reviewing irrational data එහෙම නැත්නම් outliers තියෙනවා නම් outliers තමයි irrational data කියලා කියන්නේ. ඒවා go through කරලා ඒවා අයින් කරන විදිය ඒ කියන්නේ ඒ වගේ එකදී මහලානෝබිස් distance වගේ එකක් calculate කරලා ඒක කරන්න පුළුවන්. නමුත් මම දැන් මෙතන එක explain කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට මම explain කරන්න බලාපොරොත්තු වෙන්නේ normality assess කරන විදිය. එතකොට අපි මෙතනදී අපේ data set එකෙන් කරන්නේ multivariate analysis එකක් නිසා අපි හරිනම් assess කරන්න ඕන multivariate normality. කියන්නේ ඔක්කොම variables එකට දාලා තමයි normality assess කරන්න ඕන. ඒකට වෙනම methods තියෙනවා. නමුත් undergraduate and masters level එකේදී මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඕගොල්ලෝ multivariate normality assess කරන්න.
හැබැයි multivariate normality assess කරන techniques YouTube එකේ ඉන්ටර්නෙට් එකේ explain කරලා තියෙනවා. මෙහෙම ටෙක්නික් එකක් යූස් කරලා ඔයගලන්ට multivariate normality assess කරන්න පුළුවන් නම් එහෙම assess කරෝතින් ඒක excellent. හැබැයි අපි normally කරන්නේ variate analysis multivariate normality assess කරන එක complicated නිසා අපි univariate normality assess කරනවා. එතකොට අපි univariate normality assess කරද්දී අපි කරන්නේ එක එක variable එක අරගෙන ඒ variable එකේ normality test කරන එක. එතකොට එහෙම test කරලා ඒ normality test කරපු එක report කරන විදිය ගැන මම ඊළඟට ඔයාලට පෙන්නන්නම්. එතකොට normality test කරන්න tests කීපයක් තියෙනවා. එකක් තමයි skewness calculation එක, අනිත් එක Kurtosis value එක, අනිත් එක Anderson ඩාර්ලින් ටෙස්ට් එක. එහෙම නැත්නම් Shapiro-Wilk ටෙස්ට් එක. එහෙම නැත්නම් Kolmogorov Smirnov ටෙස්ට් එක. හැබැයි ගොඩක් වෙලාවට ඇන්ඩර්සන් ඩාර්ලින් ටෙස්ට් එක, Kolmogorov Smirnov ටෙස්ට් එක සහ Shapiro-Wilk ටෙස්ට් එකේදී අපිට reliable results ලැබෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒකින්ද ඔයගොල්ලන්ගේ level එකේදී මම ඒ ටෙස්ට්ස් තුන පාවිච්චි කරන්න encourage කරන්නේ නෑ දැනට. ඒක නිසා ඔයගොල්ලෝ Kurtosis and skewness කියන values calculate කරාම ඇති. එතකොට Kurtosis and skewness calculate කරන්නේ අපේ overall variable එකට. හැබැයි දැන් ඔයගොල්ලන්ගේ data set එක ගත්තොතින් ඔයගලන්ට පෙනෙයි ඔයගොල්ලෝ දැන් මේ data set එක බගත්තත් දැන් මේ data set එකේ තියෙන එක variable එකක් තමයි global leadership කියලා කියන්නේ. ඒතර මේ global leadership කියන එකට items බර ගණනක් මේ question එකේ තියෙනවා ඔයගලන්ට පෙනෙයි මේ විදිහට 1, 6, 2, 7, 10, 11, 14, 16 ඔහොම. එතකොට මේ තියෙන තනි items. මේ items වල එකතුවෙන් තමයි global leadership කියන variable එක හැදෙන්නේ. දැන් මේ question එකේ global leadership වලට items 39ක් තියෙනවා. එතකොට දැන් මේ items 39ම එකට එකතු කරලා තමයි තනි global leadership කියන variable එක හැදෙන්නේ. අන්නේ තනි variable එකේ අපි normality test කරන්න ඕන කරන්නේ. එතකොට එහෙනම් තනි variable එකේ normality test කරන්න නම් අපි ඉස්සෙල්ලා තනි variable එකක් හදාගන්න ඕන. ඒකට අපි කරන්නේ මේ විදිහට menu bar එකට ගිහිල්ලා transform කියන තැන click කරනවා. click කරලා compute variable කියන එක click කරනවා. එතකොට මේ වගේ dialog box එකක් open වෙනවා. එතකොට අපි ඒකෙදි දාගන්නවා GL කියලා. ඒ කියන්නේ දැන් GL1 2 නෙමෙයි මේක කෙලින්ම overall GL එක තමයි අපි බලන්නේ. ඊට පස්සේ අපි යනවා මෙතන numeric expression කියන column එක උඩ අපේ cursor එක click කරනවා. click කරලා ඊට පස්සේ අපි යනවා දැන් අපි mean එකනේ calculate කරලා ගන්න යන්නේ. ඒතර මෙතන තියෙනවා function group කියලා. එතනින් all කියලා click කරාම යට ඔක්කොම functions ටික select අපිට list out කරනවා. එතනින් අපි mean කියන එක select කරනවා. මේ තියෙන්නේ mean කියන එක. ඒක select කරගත්තම මේ විදියට ඊට පස්සේ මේ උඩට තියෙන arrow එක අපි click කරා නම් ඒක මෙතනට උඩට එනවා. ඊට පස්සේ mean කියන එක තියෙද්දි මේ වරහන ඇරපු එකක් තියෙද්දි මේ commas දෙක අපි delete කරලා අයින් කරනවා. එතකොට අපේ තියෙන්නේ මේ විදියට mean කියලා වරහනක් කරපු වරහනකුයි වහපු වරහනකුයි. එතකොට මේ වරහන ඇතුළට අපි මේ GL කියන variable එකට අදාළ ඔක්කොම items එකින් එක තල්ලු කරනවා. එතකොට පළවෙනි එක තල්ලු කරා කමා එකක් දැම්මා ආයෙ එක තල්ලු කරා
කීබෝඩ් එකකින් කමා එකක් දැම්මා. ඊළඟ එක තල්ලු කරා කමා එකක් දැම්මා. ඊළඟ එක තල්ලු කරා කමා එකක් දැම්මා. ඊළඟ එක තල්ලු කරා කමා එකක් දැම්මා. ඔය විදියට ඔක්කොම ටික තල්ලු කරලා කමාස් දදා තල්ලු කරගෙන යනවා. මේ වේරියබල් එකේ අයිටම්ස් ගොඩක් තියෙන නිසා ඒක කරන්න අපිට ගොඩක් වෙලාව යන නිසා මම වෙන වේරියබල් එකක් මේකේ තියෙනවා PE කියලා වේරියබල් එකක් ඒ ඇවරේජ් එකයි දැන් හදන්න යන්නේ. ඒතර ටාගට් වේරියබල් කියන තැන PE කියලා දැම්මා. ෆන්ක්ෂන් ගෲප් කියන තැන all කියලා සිලෙක්ට් කරා. ඊට පස්සේ යට බොක්ස් එකෙන් mean කියන එක සිලෙක්ට් කරලා මේ up arrow එකෙන් උඩට තල්ලු කරා. ඊට පස්සේ මේ question marks දෙක delete කරලා දැන් මේකේ තියෙන PE වලට අදාළ items ටික මම තල්ලු කරන්න යන්නේ 1, 9, 12, 2, 5, තල්ලු කරා කමා එක දැම්මා. ඒතර අපි හරියට මේක් ෂුවර් කරන්න ඕනි ඔක්කොම අයිටම්ස් ටික ඒ දකුණු පැත්තේ බොක්ස් එකට තල්ලු වෙලා තියෙනවද කියලා. දැන් මේ ස්ටඩේටා ෂීට් එකට මේ අයිටම්ස් එන්ටර් කරලා තියෙන්නේ ඕඩර් එකට නෙමෙයි යම්කිසි පර්පස් එකක් හින්දා. ඒතර ඒක නිසා ඒ ඕඩර් එකට නොවන විදියට තමයි අපි දාන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. නැත්තම් ඔයගොල්ලෝ එන්ටර් කරලා තියෙන ඕඩර් එකට නම් ඕඩර් එකට දැම්මත් ඒ කොහොම දැම්මත් කමක් නෑ. කොටම එකට අදාළ සියලුම ඒ වේරියබල් එකට අදාළ සියලුම අයිටම්ස් ටික ඒ පැත්තට තල්ලු වෙලාද කියලා බලන්න ඕන. ආපහු චෙක් කරලා. ඒ වගේම හැම අයිටම් එකක්ම අතරේ කමා එකකින් සෙපරේට් වෙලා නේද කියලා ඩබල් චෙක් කරලා බලන්න ඕන. මම පෙන්නන්නම් දැන් කමා එකක් දාන්න නැතුව එකක්. දැන් මම මෙතන කමා එකක් නෑ. මම මේක ඕකේ කරනවා. එතකොට එයා ඉන්කරෙක්ට් කියලා මෙතන පෙන්නනවා. ඒක නිසා අපි දැන් මෙතන දැම්මට පස්සේ ඕගලන්ට පෙනෙයි මෙතන data view එකට ගියාම output view එක close කරලා ආපහු data view එකටම ගියාම data view එකේ අන්තිම කොනේ PE new කියලා ඒ අපි හදාගත්ත variable එක appear වෙනවා. ඒතර මේ තියෙන්නේ ඒ respondent ගේ average එක. ඒතර මෙන්න මේක තමයි අපි normality test කරන්නේ. ඊළඟට අපි යනවා menu bar එකේ analyze descriptive statistics descriptives කියන එකට ගිහිල්ලා දැන් අර ගත්ත average overall එක මේ පැත්තට ගන්නවා. ඒ වගේම අපි අනිත් variables වලටත් එහෙම හදලා නම් අපිට ඒ ටිකත් ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිට මේ වෙලාවේ mean standard deviation minimum maximum අවශ්‍ය නැහැ. අපිට ඕන වෙන්නේ curtosis and skewness දෙක විතරයි. අපි මේ දෙක select කරා, continue කරා, okay කරා. එතකොට අපේ output window එකේ මේ variable එකට අදාළව skewness statistic එකයි curtosis statistic එකයි පෙන්නනවා. එතකොට ඔය විදියට අපේ සියලුම variables වලට අපි normality calculate කරගන්නවා. ඊට පස්සේ අපි ඒ ටික මෙන්න මේ විදිය ටේබල් එකකින් පෙන්වන්න ඕන. මේ විදියට ටේබල් එක දාලා ටේබල් එක නේම් කරලා එතකොට අපි දන්නවා ටේබල්ස් නේම් කරන්නේ හැම වෙලාවෙම උඩින් ෆිගර්ස් නේම් කරන්නේ යටින්. එතකොට මේක ටේබල් එකක් නිසා මේක අපි උඩින් නේම් කරනවා. එතකොට වේරියබල් එකේ නම සඳහන් කරනවා. sample size එක සඳහන් කරනවා. skewness කීයද curtosis කීයද කියලා දානවා. ඊට පස්සේ standard error එක ඔක්කොටම common නිසා මේ විදියට දාලා අපිට space save කරගන්න පුළුවන්.
ඊට පස්සේ මේ values ටික අපි enter කරනවා මේ විදියට ලැබිච්ච. ඊට පස්සේ අපේ interpretation එක තමයි skewness value එක 3ට වඩා ධන හෝ ඍණ අඩු වෙන්නත් courtesies value එක 10ට වඩා අඩු වෙන්නත් තමයි තියෙන්න ඕනේ. එතනදී අපි ධන ඍණ බලන්නේ නැහැ. එතකොට දැන් example එකක් විදියට ගත්තොත් මේකේ ඔක්කොම ධන 3ට වඩා අඩුයි. මේකේ ඔක්කොම ඍණ හැබැයි ඒක 10ට වඩා අඩුයි. ඒක නිසා මේකේ ගතකේ ඔක්කොම variables වල univariate normality ensure වෙලා තියෙන්නේ. මම තව එකක් පෙන්නන්නම්. දැන් මේ මම පෙන්නපු අනිත් chapter එක මේ තියෙන්නේ ඒකෙත් skewness and courtesies. ඒතර මේකේ දැන් skewness වල ධන ඍණ දෙකම තියෙනවා. නමුත් ඔක්කොම 3ට වඩා අඩුයි. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම courtesies උත් 10ට වඩා අඩුයි. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. ඒතර අපි මතක තියාගන්න ඕන මෙන්න මේ විදියටයි අපි ටේබල් එකක් ප්‍රසන්ට් කරන්නේ. හැම ටේබල් එකටම රිසර්ච් එකේ නම්බර් එකක් තියෙන්න ඕන. ඒ නම්බර් එක උඩින් දාන්න ඕන ටේබල් 1, ටේබල් 2, එහෙම නැත්නම් ටේබල් 4.1, 4.2. ඒ වගේම ටේබල් එක නේම් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදියට ටේබල් එකක් අපි අඳින්න ඕන. එතකොට අපි සාමාන්‍යයෙන් SPSS outputs අරගෙන එහෙම්මම copy paste කරන්නේ නැහැ. අපි මේ විදියට අතින් table එකක් draw කරනවා. ඒතර ඒකේ format එක මේ විදියට වෙන්න ඕන. ඊට පස්සේ අපි variables වලට මෙහෙම short names use කරනවා නම් ඒ ටික යටින් අපි note එකක් විදියට පෙන්වන්න ඕන. ඊළඟට මේ table එකට data collect කරගෙන තියෙන්නේ කොහෙන්ද කියන එක source එකක් විදියට source survey data කියලා දාන්න පුළුවන්. එතකොට ඔය විදියට තමයි අපි normality assessment එක කරන්නේ. මේට අමතරව normality assess කරන්න research වලදී සමහර වෙලාවට සමහර අය normality assess කරන්න box plots ඊළඟට bell curves වගේව අඳිනවා. හැබැයි ඒක ටිකක් inconvenient නිසායි chapter එක ඇතුලේ ලොකු space එකක් යන නිසායි මම එච්චරම ඒක advice කරන්නේ නෑ. නමුත් ඔයගලන්ට ඒවා ඇඳලා බලන්න පුළුවන්. ඒවා generate කරගන්න පුළුවන් SPSS එකෙන්. ඒවා SPSS එකෙන් generate කරලා ඒ outputs අරගෙන කැමතිනම් appendixes විදියට researchers වලට attach කරන්න ප්‍රශ්නයක් නෑ. ඊළඟට අපි linearද කියලා අපේ data set එක check කරගන්න ඕන. ඒකටත් linearity assessment එක තමයි අපි ඊළඟට කරන්නේ. එතකොට අපි දැන් ඉස්සෙල්ලා normality assessment එකටයි linearity assessment එකටයි අපි chapter එක ලියද්දි ඉස්සෙල්ලාම අපි මේ section එකේදී explain කරන්නේ අපි normality test කරපු විදිය. එහෙම නැත්නම් අපි linearity test කරලා explain කරනවා. ඊට පස්සේ අපි කියනවා normality කියන්නේ මොකක්ද කියලා අපි definition එකක් දෙනවා. ඒකට accepted reference එකකුත් එක්ක. linearity වලටත් එහෙමයි. ඊළඟට normality කීයට කියන්නේ values අපි check කරන්න පුළුවන් මොන statistics වලින්ද මොන methods වලින්ද කියලා කියනවා. මේවා අතරින් අපි test කරේ මොන method එකෙන්ද කියලා කියනවා. ඊළඟට අපි ඒකට use කරපු අපි දැන් අපි use කරේ skewness courtesies නම් skewness courtesies වල threshold values මොනවාද කියලා citations එක කියනවා. ඊට පස්සේ තමයි අපේ table එක අපි දාන්නේ. ඊට පස්සේ table එක දාලා අපේ values threshold values එක compare කරලා අපි interpretation එක දීලා අපි කියනවා මේ values වලට වඩා අපි ඕන විදිහට තියෙන නිසා අපේ data univariately normally distributed කියලා. linearity වලටත් ඔය විදිහටම තමයි කරන්නේ. එතකොට linearity assess කරන්න
කරන්නත් box plots ඔය වගේ linearity බලන්න එක plots අඳින්න පුළුවන් SPSS වලින්. හැබැයි මම ඒකට වඩා suggest කරනවා SPSS වල lack of fit test කියන එක කරන්න. එතකොට මෙන්න මේ මම presentation එකක් පෙන්නන්නම්. ඒ presentation එකේ තියෙනවා lack of fit test එක කරන විදිය. මේ තියෙන්නේ presentation එක. එතකොට මේ presentation එකේ explain කරනවා lack of fit test එක කරන විදිය. නමුත් මේ presentation එක මම prepare කරපු presentation එකක් නොවන නිසා මට authority එකක් නෑ මේක upload කරන්න කොහාටවත්. මම මේකේ තියෙන steps වලට අනුව මගේ lack of fit test එක මම කරලා පෙන්නන්නම් SPSS software එකෙන්. එතකොට මේ තියෙන්නේ අපේ SPSS data sheet එක. එතකොට මෙතනදී linearity assessment එක කරන්න අපි use කරන්නේ අර වගේ අර overall average කරගත්ත අර overall variable එක නැතුව individual items නෙමෙයි. එතකොට අපි දැන් මේකෙදී ඉස්සෙල්ලම අපේ SPSS data sheet එකේ මම දැන් calculate කරගත්තේ calculate කරගත්තේ PE කියන variable එකේ overall average එකනේ ඉස්සෙල්ලා. ඒක නිසා මම ඒ variable එකේ linearity assessment එක කරලා පෙන්නන්නම්. එතකොට අපි ඉස්සෙල්ලාම අපේ data view එකේ menu bar එකට යනවා. menu bar එකේ අපි click කරනවා analyze කියන button එක. analyze click කරාම ඒකේ තියෙනවා general linear model කියලා එකක්. ඒකේ යටතේ තියෙනවා univariate කියලා. ඒතර අපි මෙතනදි check කරන්නේ univariate linearity. ඒතර අපි ඒක click කරාම අපිට dialog box එකක් open වෙනවා. ඒ dialog box එකට අපි අපේ study එකේ dependent variable එක දානවා. එතකොට දැන් මගේ මේ ස්ටඩි එකේ ගත්තොත් GL කියන global leadership කියන එක තමයි dependent variable එක වෙන්නේ. මම ඒකට කලින් හදපු mean value එක තියෙනවා. මම ඒක මෙතනින් identify කරගෙන මේ arrow එක click කරාම ඒක මෙතනට තල්ලු වෙනවා. ඊට පස්සේ මම දානවා independent variable එක මෙතන තියෙන මේ covariates කියන එකට. එතකොට මම මේ independent variable එක විදිහට දැන් මේ PE කියන එක ගත්තා. ඒක දැම්මා. ඊට අමතරව අපිට පුළුවන් තව එකක් independent variables කිහිපයක් තියෙනවා නම් ඒවත් දාන්න. ඒකත් දාලා ඊට පස්සේ අපි මෙතන options කියලා තියෙන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ options කියන එක ක්ලික් කරාම ඊට පස්සේ ඒ අලුත් window එකක් open වෙනවා. ඒකේ තියෙනවා lack of fit කියලා option එකක් display යටතේ. ඒක ක්ලික් කරලා අපි මේක continue කරනවා. ඊට පස්සේ අපි මේක okay කරනවා. sorry මගේ අතින් mistake එකක් වුණා. අපි මේකෙදි එක එක independent variable එක වෙන වෙනම තමයි දාන්නේ. එතකොට මෙතන අපේ output window එකක් අපිට ලැබුණා.
එතකොට මෙන්න මේ ලැබිච්ච output window එකේ ඔයගලන්ට පේනවා lack of fit test එකේ result එක මෙන්න මේකේ පෙන්눔 කරලා තියෙනවා. එතකොට ඒකේ මෙන්න මේ F statistic එක significant වෙන්නේ නැත්තම් ඒ කියන්නේ 0.05 වලට වඩා වැඩි නම් දැන් මේකේ 0.63යි. ඒ කියන්නේ 0.5ට වඩා වැඩි නම් ඒ කියන්නේ linearity assumption එක satisfied. නේ significant වෙන්නේ නැද්ද කියලා. අපිට ඕන කරන්නේ significant වෙන්න නෙවෙයි significant නොවෙන්න. මේක අනිත්යෙන් එක්ක වෙනස් වෙන තැනක්. මෙතනදී අපි බලන්නේ significant නොවෙන්න. ඒ කියන්නේ අනිත් එහෙනම් අපි කියනවා මේක අපේ variables දෙක අතර linear relationship එකක් තියෙන්නේ. ඒකින්ද අපිට linear regression එකක් run කරන්න පුළුවන් කියලා. එතකොට ඔය විදියට අපේ ස්ටඩි එකේ variables එක් variables අතර දෙක අරගෙන අපි හැම වෙලාවෙම linearity assessment එක කරනවා. කරලා ඊට පස්සේ අපි මෙන්න මේ විදියට linearity assessment එක අපිට report කරන්න පුළුවන්. මේ තියෙන්නේ lack of fit test එක කරා ඒකෙදි ඔක්කොම ඒවයි මොනවාද significance එක 0.05 වලට වඩා වැඩි. කියන්නේ අපිට alternate hypothesis එක මෙතනදී accept කරන්න බෑ. null එක තමයි accept කරන්නේ. එතකොට null එක තමයි linearity assumption එක meet වෙනවා කියන එක. එතකොට මේ තියෙන්නේ ඒකේ result එක. එතකොට අපි මේ විදියට දාලා lack of fit test එකේ F statistic එක significance level එක linearity assumption එක meet වෙනවද කියන එක සඳහන් කරනවා. එතකොට significance level එක මෙතනදී 0.05 වලට වඩා වැඩි නම් linearity assumption එක meet වෙනවා. ඊළඟට අපි කතා කරමු statistics කියන section එක. එතකොට linearity assessment එක කරලා ඊට පස්සේ අපි යනවා අපේ sample එකේ characteristics explain කරන්න. එතකොට එතනදී අපි sample එකේ demographic statistics තමයි use කරන්නේ. එතකොට අපි අපේ රිසර්ච් එකේ sample characteristics ලියන්න නම් අපි demographic statistics analyze කරලා තියෙන්න ඕන. එතනදී අපිට ඒ demographic statistics analyze කරද්දී sample characteristics analyze කරලා තියෙන විදිය ලියපු කොටසක් මම පෙන්නන්නම්. අපි එතකොට sample characteristics එකින් එක ගන්නවා. එතකොට අපේ question එකේ තියෙන සියලුම demographic variables වලට අදාළව අපි මේ sample characteristics එකින් එකට අරගෙන explain කරනවා. එහෙම නැත්නම් describe කරනවා. එතකොට මේ heading එක the sample description එහෙම නැත්නම් demographic information of the sample වගේ නම් වලිනුත් දාන්න පුළුවන්. එතනදී mainly අපි gender, age, level of education, tenure with the organization, position tenure ඔන්න ඔය වගේ ඒවා දානවා. ඊට අමතරව අපේ ස්ටඩි එකට ස්පෙસિෆිකලි අදාළ වෙන demographic information මොනවා හරි තියෙනවා නම් අපි ඒවත් දානවා. එතකොට අපි gender කියලා අපි මේ විදිහට table එකක් හදනවා. දැන් මේකේ male female වලට අමතරව other කියලා තිබ්බනම් ඒකත් දාන්න ඕන. ඊට පස්සේ frequency එක ලියන්න ඕන. percentage එක calculate කරලා දාන්න ඕන. එතනදී decimal points එකකට හෝ දෙකකට ගන්න.
ඊට අමතරව මේක ගැන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් ලියන්න. සාම්පල් එකෙන් ෆීමේල්ස් මෙච්චර ඉන්නවා, මේල්ස් මෙච්චර ඉන්නවා, වැඩිපුර ඉන්නේ මේල්ස්ලා ඒ වගේ. ඊළඟට ඒජ් එකටත් ඒ විදිහට ලියනවා. මේ කැටගරි එකේ මෙච්චරයි, මේ කැටගරි එකේ මෙච්චරයි, ඒ අනුව මේ ඒජ් කැටගරි එකේ තමයි වැඩිපුරම ඉන්නේ. ඔය විදිහට level of education ඔය විදිහට ඔක්කොම ඒ අපේ demographic information අහපුවට අදාළව අපි මේ විදිහට එකින් එකට describe කරනවා. මේ වයිදි tables වලට අමතරව මේ හැම එකකටම pie chart එකක්, bar graph එකක් වගේ සුදුසු chart එකක් දැම්මට කමක් නැහැ. හැබැයි එකම දෙයට ඒ කියන්නේ gender කියන එකට table එකයි pie chart එකයි තිබ්බට කමන්නේ. හැබැයි table එකයි pie chart එකයි bar chart එකයි ඔක්කොම දාන්න එපා. ඒ කියන්නේ ටේබල් එකයි chart එකකුයි දාන්න. ටේබල් එකක් විතරක් දැම්මත් ඇති. හැබැයි Tamanට ටිකක් තමන්ගේ තවත් descriptive වෙන්න ඕන නම් chart එකක් දාන එකේ වැරැද්දක් නැහැ. ඊට පස්සේ එතකොට අපි ওই විදිහට එක එක item එක ගැන ඒ කියන්නේ එක එක demographic information section එකේ තියෙන items ගැන විතරක් ওই විදිහට explain කරගෙන යනවා. එතකොට ඕක තමයි sample characteristics කියලා අපි explain කරන්නේ. ඊළඟට අපි කතා කරන්නේ descriptive statistics කියන section එක. එතකොට ඒ කියන්නේ අපේ study එකේ main variables. එතකොට අපි sample characteristics section එකේදී use කළේ අපේ questionnaire එකේ තියෙන demographic information. අපි එතනට main variables use කළේ නෑ. එතකොට අපේ demographic descriptive statistics section එකට අපි use කරන්නේ අපේ main variables. අපි main variables වලට අදාළව දැන් ඔක්කොටම overall mean එක calculate කරගෙන තියෙන්නේ SPSS එකේ. දැන් අපි ඒවට අදාළව මෙන්න මේ descriptive statistics calculate කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ අපි උඩින් මේ විදිහට table එකක් හදාගන්න ඕන. variable එකේ type එක මොකක්ද? dependent, independent, mediating, moderating. ඊළඟට variable එකේ නම. මෙතන මොකක් හරි අපි කියමුකෝ employee well-being, stress. ඊළඟට මෙතනට politics ওই වගේ මොකනා හරි දානවා. හැබැයි moderating variable එක gender ඒ වගේ demographic variable එකක් නම් අපි ඒක මේ descriptive statistics calculation එකේදී consider කරන්නේ නැහැ, ignore කරනවා. එතකොට අපි ඊට පස්සේ SPSS data sheet එකට ගිහිල්ලා ඒ සියලුම variables වලට අදාළව descriptive statistics calculate කරනවා. එතකොට analyze descriptive statistics descriptives ගිහිල්ලා අර overall mean variables ටික දැන් අපි හදාගෙනනේ තියෙන්නේ. ඒ variables ටික ඔක්කොම මේ පැත්තට එකට තල්ලු කරලා ඊට පස්සේ මෙතන options ගිහිල්ලා mean, standard deviation, minimum, variance, range, maximum ওই විදියට select කරලා ඊට පස්සේ okay කරලා මේ එන values ටික අරගෙන මේ එන values ටික අර chapter එකේ table එකට fill කරනවා. එතකොට අපි ඕක ඊට පස්සේ මම පෙන්නන්නම් අපි මේක chapter එකකට දාලා තියෙන තැන. එතකොට ඕගලන්ට පෙනෙයි මේ තියෙන්නේ ඒක chapter එකට දාලා තියෙන විදිය. එතකොට සාමාන්‍යයෙන් මම කියන්නේ මේකේ වගේ නැතුව decimal points දෙකකට තියන්න. ඒ වගේම අර variable එක identify කරගන්න independent, dependent ඒ විදියට උඩින් දාන්න. ඊට පස්සේ අපි ඒක ගැන පොඩි description එකක් ලියන්න. variables වල mean එක තියෙන්නේ මෙතන. එතකොට mean එක ගැනයි standard deviation එක ගැනයි පොඩි description එකක් මේ විදියට අපිට ලියන්න පුළුවන්.
ඊළඟට අපි බලමු දැන් අපි මේ ටික ඉවර කරලා යනවා ප්‍රිලිමිනරි ඇනාලිසිස් වලට. එතකොට ප්‍රිලිමිනරි ඇනාලිසිස් වලදී මම ඔයාලට කතා කරන්න කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඇනාලිසිස් තුනක් ගැන. පළවෙනි එක තමයි රිලයබිලිටි, දෙවෙනි එක මල්ටි කොලිනියරිටි, තුන්වෙනි එක කෝරිලේෂන්. එතකොට අපි කියනවා ඊළඟට දැන් descriptive statistics ඉවර කරලා next section will explain the preliminary analysis performed කියලා. ඊට පස්සේ preliminary analysis යටතේ අපි ඉස්සෙල්ලාම කියනවා reliability analysis එක අපි කරපු විදිය ගැන. එතකොට අපි reliability analysis එක කරපු විදිය ගැන කියද්දි ඉස්සෙල්ලාම explain කරනවා reliability කියන්නේ මොකක්ද කියලා අපි define කරනවා citation එකක් එක්ක. ඊළඟට අපි කියනවා reliability test කරන methods තියෙනවා. එතනින් අපි use කරන්නේ Cronbach alpha කියන method එකෙන් අපි calculate කරන්නේ inter item consistency reliability එක කියලා. ඊට පස්සේ අපි inter item consistency reliability calculate කරන්නේ Cronbach alpha කියන value එකකින් එක 0.7 වලට වඩා වැඩි වෙන්නයි අවශ්‍ය කියන එක කියලා. ඊට පස්සේ අපි reliability එක calculate කරනවා. එතකොට අපි reliability එක calculate කරද්දී ඒකේ තියෙන විදිය තමයි අපි එක එක variable එකට වෙන වෙනම කරන්නේ. එතකොට අපි එතනදී analyze scale reliability analysis කියන එකට යනවා. ඊට පස්සේ අපි එක variable එකක් ගන්නවා. අපි කියමු GL කියලා. ඒ GL කියන එකට අදාළ ඔක්කොම items ටික මේ විදිහට shift එකයි down arrow එකයි එකට press කරගෙන select කර ගන්නවා. මෙතනදී අපි ගන්නේ අර overall mean එක නෙමෙයි individual items ටික. මේ විදිහට ඒ variable එකේ items ටික අපි දකුණු පැත්තට තල්ලු කරලා මෙතන statistics කියන button එක press කරලා open වෙන dialog box එකෙන් item scale if item deleted කියන තුන click කරලා continue කරලා okay කරනවා. එතකොට එයා අපිට reliability output එක පෙන්නනවා. items ගාන එකේ 41ක් තියෙනවා. overall Cronbach alpha එක 0.978යි. ඒතර අපි ඒක මේ විදියට ඒ overall එක අපේ table එකක් ඇතුලේ අපි report කරනවා. items කීයද value එක කීයද ඒ විදිහට එක් variable එකට අපි වෙන වෙනම Cronbach alpha calculate කරලා report කරනවා. එතකොට අපි දැන් SPSS එකේ මේ ගත්ත අනිත් table එකේ වැදගත්කම මොකද්ද? මේ තියෙන්නේ item statistics කියන එකේ item total statistics කියන එක. එතකොට ඒකෙදි මේ එක item එකට ඒකේ දකුණු පැත්තෙම column එකේ තියෙනවා Cronbach alpha if item deleted කියලා. අන්න ඒක දිහා අපි බලනවා අපේ Cronbach alpha එක 0.7ට වඩා අඩුයි නම්. එතකොට එතනදී බලනවා මේ මොනවා හරි item එකක් delete කරොත් අපිට Cronbach alpha එක වැඩි වෙනවද කියලා. එතකොට මෙතන කිව්වොත් මොකක් හරි item එකක් delete කරලා අපිට තියෙන ගානට වඩා වැඩි කරගන්න පුළුවන් කියලා 0.7න් එහාට යන්න පුළුවන් කියලා අපි ඒ item එක delete කරනවා. එතනින් එහාට එතකොට අපි ඒ item එක use කරන්නේ නැහැ. එහෙනම් අපි overall mean එක හදාගත් එකට ආපහු අලුතෙන් ඒ item එක නැතුව mean එක අපිට හදාගන්න වෙනවා. එතකොට ඔය විදියට තමයි අපි reliability calculation එක කරන්නේ. ඊට පස්සේ අපි ඒක chapter එකේ report කරලා ඊට පස්සේ අපි කියනවා මෙතන මේ values 0.7ට වඩා වැඩි නිසා අපේ reliability තියෙනවා කියලා. ඒතර items
ඩිලීට් කරලත් 0.7ට වඩා ගන්න බැරි නම් ඒ කියන්නේ data set එකේ issue එකක් තියෙනවා. 0.7ට බැරි නම් 0.5ට හෝ 6ට වැඩි වුණත් ලොකු issue එකක් නෑ. හැබැයි සාමාන්‍යයෙන් හොඳ 0.7ට වැඩි වෙනවා නම්. එතකොට ඕක තමයි අපේ reliability calculation. එතකොට අපි ඊළඟට යනවා මල්ටි කෝලිනියරිටි ඇසෙස්මන්ට් එකට කරන්න. එතකොට මල්ටි කෝලී ඇසෙස්මන්ට් එක කරද්දී අපි මල්ටි කෝලිනියරිටි කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලම ඩිෆයින් කරන්න ඕන. එතකොට මල්ටි කෝලිනියරිටි කියලා කියන්නේ අපේ conceptual framework එකේ. කියන්නේ අපි literature base කරගෙන chapter 2 and 3 වලදී develop කරපු conceptual framework එකේ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල්ස් කිහිපයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඉන්ඩිපෙන්ඩන්ට් එකයි මීඩියේටර් එකකුයි තියෙනවා නම් එහෙම නැත්නම් ඉන්ඩිපෙන්ඩන්ට් එකයි මීඩියේටර් එකයි මොඩරේටර් එකයි හරි ඉන්ඩිපෙන්ඩන්ට් එකයි මීඩියේටර් ඉන්ඩිපෙන්ඩන්ට් එකයි මොඩරේටර් එකයි හරි තියෙනවා නම් ඒ කියන්නේ ඩිපෙන්ඩන්ට් එකයි එක ඉන්ඩිපෙන්ඩන්ට් එකකුයිටයි අමතරව තව වේරියබල්ස් තියෙනවා නම් අපි මල්ටි කෝලිනියරිටි ඇසෙස්මන්ට් එකක් කරනවා ඒ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල්ස් අතරේ කෝරිලේෂන් එකක් ඇති වෙලා ඒ කරහා අපේ ඇනලිසිස් එක පොලියුට් වෙනවද කන්ටැමිනේට් වෙනවද කියලා බලන්න. එතකොට ඒකට තමයි අපි මල්ටි කෝලිනියරිටි ඇසෙස්මන්ට් එක කරන්නේ. එතකොට ඉස්සෙල්ලම ඕගොල්ලෝ කරන්න ඕන මල්ටි කෝලිනියරිටි ඇසෙස්මන්ට් එක කරද්දී මල්ටි කෝලිනියරිටි කියන්නේ මොකක්ද කියලා ඩිෆයින් කරන්න ඕන. ඒක සයිටේෂන් එකකුත් එක්ක තමයි කරන්න ඕන. එතකොට එහෙම සයිටේෂන් එකකුත් එක්ක කරලා ඊට පස්සේ ඕගොල්ලෝ මේ විදියට කැල්කියුලේට් කරලා VIF වැලියු එකයි ටොලරන්ස් ස්ටැටිස්ටික් එකයි මල්ටි කෝලිනියරිටි ඇසෙස්මන්ට් එක කරලා ඒකේ රිසල්ට් එක මේ විදියට රිපෝට් කරන්න ඕන. එතනදී අපි ඩිපෙන්ඩන්ට් වේරියබල් එක ගන්නෙ නෑ. අපි ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල්ස් අතරේ තමයි මල්ටි කෝලිනියරිටි කැල්කියුලේට් කරන්නේ. එතකොට අපි ඒකට කරන්නේ SPSS data sheet එකේ analyze ගිහිල්ලා regression ගිහිල්ලා linear ගිහිල්ලා ඩිපෙන්ඩන්ට් එක වෙනුවට අපේ එක ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එකක් දානවා. දැන් මේ මගේ මේ ස්ටඩි එකේ තියෙන එක ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එකයි ඒ තමයි ට්‍රාන්ස්ෆෝර්මේෂනල් ලීඩර්ෂිප් මම ඒක දානවා. ඒකේ ඇවරේජ් අර මීන් එක තමයි දාන්නේ. ඊට පස්සේ ඉන්ඩිපෙන්ඩන්ට් ඒවට දානවා අනිත් වේරියබල්ස්. එතකොට තව ඉන්ඩිපෙන්ඩන්ට් ඒවා තියෙනවා නම් ඒවා මෙතනට. දැන් මගේ වෙන ඉන්ඩිපෙන්ඩන්ට් නෑ. හැබැයි මගේ මීඩියේටර් එකක් තියෙනවා. ඒක මම දානවා. මගේ මොඩරේටර් එකක් තියෙනවා. ඒකම දානවා. දාලා මෙතන ස්ටැටිස්ටික්ස් වලින් අපි දානවා estimates model fit R squared change model fit collinearity diagnostics කියන එක දාලා continue කරලා okay කරනවා. එතකොට මෙතන එනවා model summary එක අපිට වැදගත් නෑ ANOVA වැදගත් නෑ මෙන්න මෙතන එනවා tolerance and VIF කියන දෙක. එතකොට මෙන්න මේ එන tolerance and VIF values VIF value එක 10ට වඩා අඩුයි නම් සහ tolerance statistic එක 0.5ට වඩා අඩුයි නම් අපි කියනවා
sorry VIF value එක 10ට වඩා අඩුයි නම් සහ tolerance value එක 0.1ට වඩා වැඩි නම් අපි කියනවා multicollinearity issue එකක් නැහැ කියලා. එතකොට ওই විදිහට multicollinearity තියෙනවද කියලා අපි බලන්න ඕන. තියෙනවා නම් ඒකට ට්‍රීට් කරන්න විදි ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒ විදිහට මොනවා හරි මෙතඩ් එකකින් ට්‍රීට් කරන්න වෙනවා. නැත්තම් අපිට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට ඔය විදිහට තමයි අපේ මල්ටිකෝලිනියරිටි ඇසෙස්මන්ට් එක කෙරෙන්නේ. ඊළඟට අපි යන්නේ හයිපොතීසස් ටෙස්ට් කරන්න කලින් කරන ලාස්ට් preliminary analysis එක කරන්න. එතකොට ඒකට correlation assessment එක තමයි අපි කරන්නේ. එතකොට correlation assessment එකේදී අපි ටෙස්ට් කරන්නේ correlation variables අතර තියෙනවද කියලා. මතක තියාගන්න correlation assessment එක hypothesis testing technique එකක් නෙමෙයි. ඒක preliminary analysis එකක්. එතකොට අපි ඊට පස්සේ correlation test කරලා අපි ඒක report කරන්නේ මෙන්න මේ විදිහට තමයි chapter එකේ. එතකොට අපි ඉස්සෙල්ලාම කියන්න ඕන අර අනිත් ඒවට වගේම correlation කියන්නේ මොකක්ද කියලා අපි define කරන්න ඕන. ඊළඟට අපි කියන්න ඕනේ ඒක positive වෙන්නත් පුළුවන්. කියන්නේ variables දෙක අතර තියෙන ධන සම්බන්ධතාවයක්. එහෙම නැත්නම් මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙන්නත් පුළුවන්. ඊළඟට අපි කියන්න ඕන correlation value එක positive නම් ධන, negative නම් ඍණ, ඊට අමතරව strong or weak වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි consider කරනවා 0.1 ඉඳලා 0.3 වෙනකම් small correlation එකකුත් ඒ කියන්නේ weak correlation එකකුත් ඊට පස්සේ 0.3 ඉඳලා 0.7 වෙනකම් medium correlation එකකුත් එහෙම නැත්නම් moderate correlation එකකුත් 0.7ට වැඩි නම් strong correlation එකකුත් තියෙනවා කියලා. හැබැයි සමහර authorsලා කියනවා 0.5ට වැඩි නම් ඒක strong කියලා. එතකොට අපි කොයි විදියට කිව්වත් කමක් නැහැ. අපි ඒක කියන author කෙනෙක්ව cite කරන්න ඕනේ. එතකොට ඔය විදියට අපි ඒක ඉන්ටර්ප්‍රිට් කරන්නේ අපිට ලැබෙන රිසල්ට් එක. ඒතකොට ඊට පස්සේ අපි මේ විදියට variables අතර correlation එක report කරන්න ඕන table එකකින්. එතකොට මම ඊළඟට පෙන්නන්නම් කොහොමද correlation calculate කරන්නේ කියලා. analyze, correlate, bivariate. ඊට පස්සේ අපි දැන් ඒකට ගන්නෙත් අර mean values ටික overall අපි overall mean values ටික අරගෙන Pearson correlation එක calculate කරනවා. එතකොට මේ ලැබෙන රිසල්ට් එක ඊට පස්සේ අපිට ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්. ඒතර correlation එක significant වෙනවා නම් තමයි අපි කියන්නේ correlation එකක් තියෙනවා කියලා. ඊළඟට අපි බලන්න ඕනේ positive ද negative ද strong ද weak ද moderate ද කියලා. ඒතර ওই ටික තමයි අපිට correlation සම්බන්ධයෙන් කරන්න තියෙන්නේ. එතකොට අපි ඕකත් ඉවර කරාට පස්සේ අපි preliminary analysis ඉවර කරලා තියෙන්නේ. අපිට ඊළඟට යන්න පුළුවන් අපේ hypothesis test කරන්න. ඊළඟට අපි යනවා hypothesis testing වලට. එතකොට අපේ hypothesis test කරද්දී අපිට structural equation modeling or regression analysis කියන දෙකෙන් කොයි හරි විදියකට hypothesis test කරන්න පුළුවන්. එතකොට undergraduate level එකේදී masters
level ඕගොල්ලෝ SPSS use කරලා regression වලින් thesis test කරාට issue එකක් නෑ. හැබැයි ඕගොල්ලන්ට smart PLS හරි AMOS හරි software එකකට access තියෙනවා නම් සහ ඒ software එක use කරන විදිය ගැන YouTube එකේ ගොඩාක් videos තියෙනවා. ඒ videos follow කරලා ඔයගලන්ට hypothesis test කරන්න පුළුවන් නම් structural equation modeling use කරලා ඒක excellent. Whatever the technique ඔයා use කරන ඔයා ඉස්සෙල්ලාම hypothesis testing technique එක යටතේ කියන්න ඕන ඔයා මොන software එකෙන්ද මොන technique එකෙන්ද මේක කරන්නේ කියලා. එතකොට SPSS වලින් කරනවා නම් SPSS වලින් කරන්නේ එතකොට regression analysis එකෙන් තමයි direct relationships test කරන්නේ mediating relationships test කරන්නේ ඊට පස්සේ moderating relationships test කරන්න ඔයාට පුළුවන් ඕනනම් case process add-in එක use කරන්න එහෙම නැත්නම් structural equation modeling වලින් නම් hypothesis test කරන්නේ එතෙන්දී AMOS ද smart PLS ද වෙනත් software එකකද use කරන්න කියලා කියන්න ඕන ඊට පස්සේ or direct relationship එක test කරන්න යන්නේ. එතකොට මම ඉස්සෙල්ලා පෙන්නන්නම් chapter එක මේක ලියලා තියෙන විදිය. එතකොට දැන් මේ thesis එකේ මේ chapter එකේ දැන් මේකේ ටෙස්ට් කරලා තියෙන structural equation modeling වලින්. ඒතර මේකේ කියනවා structural equation modeling වලින් ටෙස්ට් කරේ. ඒකෙත් structural equation modeling කියන්නේ මොකද්ද? ඒතර එතනදී අපි use කරේ AMOS වලින්ද ඒ කියන්නේ variance based sim ද covariance based sim ද. ඒතර අපි ඒකට use කරපු software එක මොකක්ද කියලා ඒ විදිහට explain කරලා තියෙනවා. तर basically SPSS වලින් hypothesis test කරපු එක මම ඊළඟට පෙන්නන්නම්. එතකොට මේකේ කියලා තියෙනවා hypothesis test කරේ SPSS වලින් regression analysis වලින් තමයි test කරේ කියලා. එතකොට මේකේ control variables use කරලා තියෙනවා. මම මෙතනදී control variables සම්බන්ධයෙන් discuss කරන්නේ නැහැ. එතකොට මේකේ කියලා තියෙනවා hypothesis test කරේ regression වලින්. එතකොට direct relationships test කරේ simple linear regression වලින්. ඊට පස්සේ overall model එක test කරේ multiple regression analysis එකකින් කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම direct relationship එක test කරපු විදිය පෙන්නනවා. එතනදී අපි ටෙස්ට් කරන්නේ SPSS software එකෙන් independent variable එකයි dependent variable එකයි. එතකොට අපි ඒකට menu bar එකේ analyze ගිහිල්ලා regression ගිහිල්ලා linear ගිහිල්ලා එතකොට මෙතනදී අපි දානවා අපේ actual dependent variable එකේ අර calculate කරපු overall mean එක. ඒක මෙතනට දාලා independent එකට independent එක දාලා මෙතන statistics වල model fit r square change estimates කියන තුන ටික් කරලා ඊට පස්සේ අපි continue කරලා okay කරනවා. එතකොට අපිට ලැබෙනවා r value එක r square දෙක adjusted r square දෙක සහ r square change එක ඒ වගේම statistic එකේ significance එක සහ beta coefficient එක standardized and unstandardized. එතකොට අපි මෙතනදී report කරන්න ඕන r square, adjusted r square, r square change and standardized beta කියන ඒවා. එතකොට ඒක ලියන විදිය මම පෙන්නන්නම්.
එතකොට අපි මෙතන ටේබල් එකකින් පෙන්නනවා බීටා ස්ටෑන්ඩඩයිස් මේ මොඩල් 1 මොඩල් 2 කතාව අමතක කරන්න මොඩල් 2 එක දිහා විතරක් බලන්න. එතකොට බීටා වැලියු එක ස්ටෑන්ඩඩයිස්ඩ් බීටා කීයද? T වැලියු එක කීයද? ඒකේ සිග්නිෆිකන්ස් එක කීයද? ඊළඟට මොඩල් සමරි ස්ටැටිස්ටික්ස් යටතේ R, R squared, adjusted R squared, R squared change and F change, significance of F change කියන ওই ටික අපි ටේබල් එකේ පෙන්නලා ඊට පස්සේ model summary statistics ටික report කරනවා. ඊට පස්සේ අපි මේ A value එක ගැන කියලා A value එකෙන් කියවෙන්නේ මොකද්ද? R square කියන එකෙන් කියන්නේ මොකද්ද? R square adjusted R square එකෙන් කියන්නේ population එකට අදාළව. ඔන්න ඔය විදිහට ඒක ගැන explanation එකක් කරනවා. ඊට පස්සේ අපි direct hypothesis test කරලා ඉවර කරලා අපේ mediating hypothesis තියෙනවා නම් අපි mediating effect එකක් බලනවා නම් අපි යනවා ඒ mediating hypothesis test කරන්න. එතකොට අපි කියනවා ඊළඟට අපි mediation effect එක test කරේ කොහොමද කියලා. එතනදී අපිට Judd and Koenig use කරපු 4 steps 3 regressions කියන එක use කරන්න පුළුවන්. එතනදී අපි ඉස්සෙල්ලාම independent එකයි dependent එකයි related ද කියලා බලනවා. ඊළඟට independent එකයි mediator එකයි බලනවා. ඊළඟට independent එකයි mediator එකයි dependent එකයි තුනම එකට දාලා බලනවා. එතකොට ඔන්න ওই විදිහට තමයි අපි mediation effect එක test කරන්නේ. එතකොට මම පෙන්නන්නම් මේකේ කරලා දැන් මෙතන තියෙන්නේ අපේ SPSS එක. එතකොට අපි ඒකේ ඇනලයිස් ගිහිල්ලා රිග්‍රෙෂන් ගිහිල්ලා දැන් අපි IV එකයි DV එකයි ටෙස්ට් කරලා තියෙන්නේ. අපි ඊළඟට ටෙස්ට් කරනවා මීඩියේටර් එක ඩිපෙන්ඩන්ට් එක විදියට දාලා ඉන්ඩිපෙන්ඩන්ට් එක ඉන්ඩිපෙන්ඩන්ට් එක විදියට දාලා ඔය විදියටම අපි ස්ටැටිස්ටික්ස් ටික ගන්නවා. එතකොට අපිට ඒක ලැබිලා තියෙනවා output window එකේ. ඊට පස්සේ අපි එතකොට ඔය relationships දෙක කියන්නේ direct effect එකයි මේ IV and mediator එක අතර relationship එකයි significant නම් අපි යනවා third එකට. ඒ කියන්නේ අපි dependent එකට දානවා dependent variable එක ඊට පස්සේ independent තැනට දානවා independent variable එක. ඊට පස්සේ අපි මෙතන next කරලා එතන independent එකට දානවා mediating variable එක. ඊට පස්සේ අපි අර statisticsම calculate කරනවා continue කරලා. ඊට පස්සේ අපි output window එකට ගිහිල්ලා බලනවා දැන් මේ relationships ඔක්කොම significant ද කියලා. ඔව් significant. දැන් කලිනුත් significant IV DV අතර IV mediator අතර ඊළඟට දෙතුන්වෙනි IV dependent and mediator තුනම එකට. එතනදී ඊළඟට අපි බලනවා මෙන්න මේ unstandardized beta value එක කලින්ට වඩා ඉන්ඩිපෙන්ඩන්ට් එකේ අඩු වෙලාද කියලා. ඒතර අපි කලින් බලද්දී ඉන්ඩිපෙන්ඩන්ට් එකයි ඩිපෙන්ඩන්ට් එකයි අතර බලද්දී මේකේ 300.38යි දැන් තියෙන්නේ 0.36යි. ඒ කියන්නේ ඒක අඩු වෙලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම mediation effect එකක් තියෙනවා. ඊළඟට බලනවා mediating variable එකේ beta value එක t value එක significant ද කියලා. ඔව් significant. එහෙනම් mediation effect එකක් තියෙනවා. ඊළඟට අපි මේකේ decomposition effects calculate කරන්න ඕන. ඒකට අපි Sobel test calculator එක use කරනවා. එතකොට online තියෙනවා Sobel
Sobel test calculators. ඒ Sobel test calculator එකක් අරගෙන ඒකට මේ values center කරලා මේ beta values direct effect, indirect effect, total effect වගේ ඒවා calculate කරලා ඊට පස්සේ අපි බලනවා ඒකේ p value එක significant ද කියලා. ඒතර Sobel test calculator එකකින් ඒ value එක significant වුණා නම් අපි mediation effect එක significant කියලා කියනවා. එතනදී independent variable එක සම්පූර්ණයෙන්ම significant නැති තත්වයක් ඇති වුණොත් අපි කියනවා මෙතන තියෙන full mediation එකක් කියලා. හැබැයි independent variable එක partially නම් significant වෙන්නේ අපි කියනවා independent variable එකත් significant වෙනවා නම් අපි එතනදි කියනවා මෙතන තියෙන්නේ partial mediation එකක් කියලා. එතකොට අපි mediation එකත් ওই විදියට ටෙස්ට් කරලා ඊට පස්සේ ඒක report කරනවා. ඕගොල්ලෝ මම හිතන්නේ research articles ටිකකුත් බලලා ඒක report කරන විදිය, tables ගහන විදිය ගැන idea එකක් ගන්න පුළුවන් නම් හොඳයි. ඊළඟට අපිට moderating variables තියෙනවා නම් අපිට මෙතනදී Hayes ගේ process add-in එක use කරන්න පුළුවන්. එතකොට Hayes ගේ process add-in එක ඔයගලන්ට Google එකට ගිහිල්ලා Hayes process add-in කියලා Hayes process macro කියලා ක්ලික් කරාම ඒ process macro එක SPSS වලට add-on එකක් විදියට install කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් process model එක, කියන්නේ process එක install කරගත්තට පස්සේ අපි test කරන්න ඕන කොයි එකද කියන එක අපි බලන්න ඕන. ඊට පස්සේ එතකොට අපි ඒකට Hayes ගේ process models වල models වල numbers තියෙන chart එකක් ඉන්ටර්නෙට් එකකින් ඔයගොල්ලෝ ගන්න ඕන. එතකොට ඕගොල්ලන්ගෙට මෙන්න මේ වගේ document එකක් පිටු 80 ගානක හම්බ වෙනවා. ඒතර ඕගොල්ලන්ගේ සාමාන්‍යයෙන් තියෙන්නේ IV එකයි DV එකයි moderator එකයි නම් ඕගොල්ලන්ට model 1 use කරන්න පුළුවන්. මේ තියෙන්නේ model 1. හැබැයි mediator එකකුත් තියෙනවා නම් moderators දෙකක් තියෙනවා නම් model 2 ඊළඟට moderator එකකුයි දෙකක්ම තියෙනවා නම් අපිට use කරන්න වෙන්නේ මෙන්න මේ වගේ model එකක්. දැන් moderation එකේ ඉන්නේ මෙතනට නම් තව mediator එකකුත් වෙනම තියෙනවා නම් ඔය විදියට එක එක තමන්ගේ model එකේ හැටියට model number එක මෙතනින් identify කරගන්නවා. ඊට පස්සේ දැන් එතකොට බොහෝ common වට යන්නේ model 1 එක. ඊට පස්සේ අපි යනවා SPSS data sheet එකට. ගිහිල්ලා මේ විදියට data sheet එක select කරලා ඊට පස්සේ analyze ගිහිල්ලා regression යනවා. ඒතර අපි regression ගියාට පස්සේ දැන් අපි process add-in එක install කරලා නම් ඒක අපිට පෙන්නනවා. ඒතර මෙන්න මේ window එක එනවා. දැන් අපි y variable එකට අපේ dependent එක දානවා. ඒකේ mean එක තමයි දාන්නේ. ඒතර ඒක y. x එකට අපේ independent එක දානවා. ඊට පස්සේ අපේ දැන් මේකේ mediators නැතුව IV DVN moderator කියලා ගත්තොතින් අපි moderator එක මෙතනට දානවා covariates කියන තැනට. moderating variable කියන තැනට. අපි හිතමුකෝ PE තියෙන්නේ moderating කියලා. ඊට පස්සේ මෙතනින් model number එක 1 select කරලා okay කරනවා. ඔබට අපිට මෙන්න මේ විදියට output එක එනවා.
මේ තියෙන්නේ model summary එක. Y කියන්නේ dependent, X කියන්නේ independent, W කියන්නේ අපේ moderating variable එක. ඊට පස්සේ එතකොට මේ BR squared R squared F P value එක ඊළඟට මෙතන P value එක significant වෙනවද නැද්ද කියන එක මත ඔයගලන්ගේ moderation effect එක බලන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලාම බලන්න ඕන moderating variable එක significant වෙනවද කියලා. ඊළඟට බලන්න ඕන interaction term එක significant වෙනවද කියලා moderation effect එකේදී. එතකොට interaction term එක significant වෙනවා නම් විතරක් moderation effect එක support වෙලා නැත්තම් support වෙලා නැහැ. එතකොට ওই ටික ඉන්ටර්ප්‍රිට් කරන විදිය බලන්න ඕගොල්ලන්ට පොඩ්ඩක් moderation variables තියෙන research articles 5ක් විතර අරගෙන ඒක ලියලා තියෙන විදිය ඒක දීලා තියෙන report කරලා තියෙන tables මොනවද මොන values ද report කරලා තියෙන්නේ කියලා බලන එක තමයි හොඳ වෙන්නේ. එතකොට මේ දැන් මම දුන්නේ general idea එකක් කොහොමද ඕගොල්ලන්ගේ research එකේ data analysis chapter එක ලියන්නේ කියලා. ඊට පස්සේ අන්තිමට අනිත් chapters වල වගේම chapter summary එකක් ලියලා ඕගොල්ලෝ chapter එක ඉවර කරන්න ඕන. එතකොට කියන්න ඕන මේ chapter එක පටන් ගත්තේ data collection procedure එකයි response rate එකයි විස්තර කරලා ඊට පස්සේ SPSS එකට data enter කරපු විදියත් data clean කරපු විදියත් කිව්වා. එතනදී entry accuracy missing data treat කරපු විදිය normality assess කරපු විදිය linearity assess කරපු විදිය කිව්වා. ඊට පස්සේ sample characteristics ඊළඟට අපි explain කරා. ඊළඟට අපි එක එක variable යටතේ descriptive statistics ගැන table එකකින් පෙන්නලා explain කරා. ඊළඟට අපි preliminary analysis වලට ගියා. එතනදී අපි reliability multicollinearity correlation test කරා. ඊට පස්සේ අපි test කරා. එතනදී අපි hypothesis test කරේ මේ software එකෙන් මේ technique එකෙන්. ඊට පස්සේ අපි මේ තියෙන මෙන්න මේ direct relationships මේ mediating relationships මේ moderating relationships test කරා. එතනදී මේ hypothesis support වුණා. මේ hypothesis support උනේ නැහැ කියලා ඕනනම් hypothesis කිහිපයක් තියෙනවා නම් summary table එකකුත් ඇඳලා පෙන්නලා chapter summary එක ඉවර කරලා ඒක ඉවර කරන්න පුළුවන් ඊළඟ chapter එකේදී ඒ කියන්නේ next chapter එකේදී මේ results වලින් generate වෙච්ච findings previous literature එක අපි discuss කරනවා කියලා ඒ විදිහට අපිට පුළුවන් chapter එක ඉවර කරන්න. එතකොට මෙතන very basic explanation එකක් තමයි මම මේ discussion එකේදී දෙන්නේ data analysis and results chapter එක ලියන විදිය ගැන. හැබැයි මම මේ කියපු guidance එකෙන් විතරක් ඕගොල්ලන්ට data analysis එක කරන එක ටිකක් challenging වෙන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලන් YouTube එකේ videos බලන්න ඕන data analysis ගැන specifically තියෙන ඊට පස්සේ research articles වල data analysis section එක ලියලා තියෙන විදිය හොඳ journals වල publish වෙච්ච articles වලින් කියවලා idea එකක් ගන්න ඕන. ඊට අමතරව ඔයගලන්ගේ university එකේ program එකේ data analysis lecture series එකේදී share කරපු doubts video recordings ඊට පස්සේ notes additional reading and video resources තියෙනවා නම් ඒවා ඔක්කොම refer කරන්න වෙනවා. ඔය විදිහට ඒ ටික රිෆර් කරලා ටිකක් මහන්සි වුණොත් ඔයගලන්ට හොඳ data analysis chapter එකක් ලියන්න පුළුවන්.